දෙවියන් වහන්සේට මහිමය වේවා. ආමීන්. ස්වාමින් වහන්සේ යහපත්. යේසුස් වහන්සේගේ ප්‍රේමය තුල හැමෝම පිළිගන්න. ආමේන්. බොහෝ දෙනා තරුණයෝ තරුණ වියේ ඉන්න අය ඉන්නෝ. ඒත් එක්කම බොහෝ දෙනා හදවතින් තරුණ අයත් ඇවිල්ලා ඉන්නවා. හාලෙලූයා. අපි හැමෝටම අත්වල සන්නාදයක් දෙමු. දෙවියන් වහන්සේට මහිමය වේවා. හාලෙලූයා. ඉතින් අපි පොඩි වෙලාවක් පරක් වුණා කීප දෙනෙක් එන්නේ හිටියා. ඒ හැමදේත් එකම හරි. දැන් දෙවියන් වහන්සේට අපි මේ හැමදේම බාර කරමු. අපි යාඥා කරමු. ඉන්පස්සේ අපි නමස්කාරයට යනවා. ඊට මත්තෙන් මම ඔබට ඇයි අපි අද මෙහෙම වාඩි වෙලා ඉන්නේ? ඇයි අපි එකතුනේ කියලා මම ඔබට කතා කරන්න යනවා. අපි හැමදේටම කලින් අපේ දෙවියන් වහන්සේට මේ දේ බාර කරලා යාඥා කරමු. අපි හැමෝම නැගිටිමු. හාලෙලූයා. ආමීන්. ස්තුති වේවා. මුළු විශ්වය මවල පාලනය කරන්නා වූ අහස්ස පොළොව මැව්වා වූ අපිව මවල අපිව ගැලවීමට ගෙනාවා වූ දෙවි පියාණන් වහන්සේ ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි මේ සන්ධ්‍යාවේදී ඔබට මහිමය දෙනවා. අපි ඔබට ආරාධනා කරන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ අපිට කලින් මෙතෙන්ට ආවා. හාලෙලූයා. ඔබ වහන්සේ අපිට කලින් මෙතෙන්ට ඇවිල්ලා බලන් හිටියා මේ අනර්ග මුහුණු මෙතෙන්ට එනකම්. අපි ගැන ඔබට ස්තුති කරනවා. මම දන්නවා ස්වාමිනේ අපිට වඩා මේ වැඩේ ගැන ඔබට පුදුමාකාර ජොලිතකමක් තිබෙන බව. ඔබ වහන්සේ තාම අනර්ගයි. ස්වාමිනේ අපි ඔබ වහන්සේගේ දරුවෝ හැටියට අපි ඔබේ හදවත ඔබ වහන්සේගේ කැමැත්ත ඔබ වහන්සේ ප්‍රීතිමත් වෙන දේ කරන්න අපි එකතු වෙනවා. ඔබ වහන්සේ මේ දර්ශනය දුන්න නිසා ස්තුතියි. ඔබ පිබිදීමක් ඇති කරන දෙවිඳුන්, ඔබ ගැලවීම ගෙන දෙන දෙවිඳුන්. ස්වාමිනේ ඔබේ දෑතට මේ හැම දෙයක් බාර කරනවා. ඔබගේ දෑතට අපි යටත් වෙනවා. ඔබගේ දෑතට ස්වාමිනේ මේ මෙහෙය බාර කරනවා. විරුද්ධව තියෙන සියලු නපුර ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි මේ පොළවේ ගැට ගස්සනවා. පැමිණෙන්නා වූ අය, පැමිණුණා වූ අය සියලු දෙනා ඔබේ ලේන් වසමින් ඔබගේ දෑතට යටත් වෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. ආමේන්. අපි නමස්කාර කරන්න කලින් මට විනාඩි දෙකක් ඔබට කතා කරන්න ඉඩ දෙන්න. අපි අසුන් ගමු. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම මීට මාස කිහිපයකට උඩදී ස්වාමින් වහන්සේ මගේ හදවතේ යම් බරක් ලැබුවා. මම යාඥාවෙන් සිටියා. මම දැනන් හිටියේ නෑ මොකක්ද කියලා. මම ඇහුවා ස්වාමීන් වහන්සේගෙන් අහගෙන යද්දී දෙවියන් වහන්සේ දුන්න කාරණාව තරුණයෝ වෙනුවෙන් ඔබ දේව මෙහෙයක් සූදානම් කරන්න. තරුණයෝ වෙනුවෙන් දේව මෙහෙයක් සූදානම් කරන්න. මම ඊටම වගකීමෙන් කියනවා මේක තවත් එක්තරා සභාවක් නෙවෙයි. මම පල්ලියක් පටන් ගන්න නෙමෙයි යන්නේ. හොඳේ? ඒක හොඳටම ඔළුවේ තියාගන්න. මට එහෙම කැඳවීමක් නැහැ. නමුත් මම සමස්ත සභාවට දෙවියන් වහන්සේ කැඳවලා තියෙන බව මම දන්නවා. මගේ හැම සභාවක්ම මම මගේ සභාවක් හැටියට සලකනවා. දේව වචනය අනුව යන, සුද්ධාත්මයන් වහන්සේ අනුව යන, අපොස්තලවරුන්ගේ ඇදහිල්ල අනුව යන හැම සභාවක්ම මගේ සභාවක්. ආමෙන්. ඒ නිසා අපි මෙතන ඉන්නවා නිදහස් සභාවල අය, මෙතන ඉන්නවා ප්‍රධාන සභාවල් වල අය. අපි සියලු දෙනාම මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ, යේසුස් වහන්සේගේ සභාවේ අය. ආමෙන්. මොකද උන්වහන්සේ කිව්වා මම මගේ සභාව පිහිටනවා. කාගේද? යේසුස් වහන්සේගේ සභාව. ඉතින් අද දවසේ තරුණයන්ට ඇයි අපි මෙහෙම දේව මෙහෙයක් නැත්නම් යූත් සර්විස් එකක් ස්ටාර්ට් කරේ? ඇයි? දෙවියන් වහන්සේට තරුණයන්ගෙන් වැඩක් මේ දේශය තුල කරන්න තියෙනවා. ආමෙන්. අපි බොහෝ දෙනා අම්මා තාත්තා කිතුණු නිසා, ඒ දේව භක්තික නිසා අපි කිතුණු පවුලක ඉපදිච්ච නිසා කිතුණු මෙතන ඉන්නවා. ඒ හැම දෙනාටම දෙවියන් වහන්සේට අවශ්‍යයි ගැලවීම. එහෙනම් දෙවියන් වහන්සේව එන්කවුන්ට් එකක්. ඒ කියන්නේ උන්වහන්සේ පෞද්ගලික අත්දකින්න තැනක් හදලා දෙන්න. දැන් මම ඔබ කියන්නේ ඔබ පෞද්ගලිකව අත්දැකලා නැහැ කියලා නෑ. එහෙම නෙමෙයි. උන්වහන්සේට අවශ්‍යයි ඒ එන්කවුන්ට් එක ඇතුලේ. ඒ කියන්නේ පෞද්ගලික
මුණ ගැසීම ඇතුලේ ඔබට කැඳවීමක් දෙන්න. උන්වහන්සේ මට කිව්වා යෙසායා ඒ එන්කවුන්ට් එක ලැබුවාම ඔහුට කෝලින් එකක් ආවා. පාවුල්තුමා යේසුස් වහන්සේව මුණ ගැසුනම ඔහුට කැඳවීමක් ආවනේ. යේසුස් වහන්සේව පාවුල්තුමාම හම්බ වෙන්නේ. එතකොට අපි යේසුස් වහන්සේව මුණ ගැසුනහම මූණට මූණ අපි දැනගන්න යනවා අපගේ කැඳවීම මොකක්ද කියලා. හාලෙලූයා. ආමේන්. අපි හැමෝමව කැඳවලා තිනවා මහා ආඥාව ඉෂ්ට කරන්න. මහා ආඥාව ඉෂ්ට කරන්න. අපි ඒ දේ කරන්න යනවා. ආමේන්. ශ්‍රී ලංකාව ගැලවෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ ගලවන සෙනග තමයි ඔබ. හාලෙලූයා. ඉතින් CFN කියලා නම දාගත්තට මේක නමක් ඇතුළේ යන එකක් නෙමෙයි. යම් දෙයක් තියෙන්න එපැයි. මොකක්ද කියලා එකපාරටම නමක්. දැන් අපි දරුවෙක් ඉපදුනහම නමක් දානෝනේ. ඒ වගේ Christ for the nation. මේ දේශයට ක්‍රිස්තුස් වහන්සේව ගෙන යන සෙනගක් ගොඩනගන්නයි මේක අපි ආරම්භ කරේ. ඔබව අපි දෙවියන් වහන්සේ තුල බලවත් කරලා ඔබගේ සභාව තුල ඔබ ගිහිල්ලා සභාව තුල ඔබ ක්‍රියාත්මක වෙන්නේ. ඔබගේ ප්‍රදේශ තුල ඔබ ක්‍රියාත්මක වෙන්නේ. හාලෙලූයා. ආමේන්. ඒකයි අපගේ ප්‍රධාන උඩින් තියෙනත් යටින් තියෙනත් අරමුණ ඔකම තමයි. ආමේන්. හාලෙලූයා. ඉතින් අපි ස්වාමින් වහන්සේට මේ කාලය ප්‍රශංසා කරන්න යනවා. ආමේන්. දැන් මෙතන ඇවිල්ලා ඉන්නේ මං කියවනේ තරුණ වියේ අය ඉන්නවා, තරුණ කමේ අය ඉන්නවා. හැමෝම අපි නැගිට අපි දෙවියන් වහන්සේව සමරමු. අපි දෙවියන් වහන්සේව ඔසවමු. අපි දෙවියන් වහන්සේට ගෞරව කරමු. දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි බිහි කරන්න යන්නේ අපි තුලින් ගොඩනැගෙන්න ඕනේ රෝස මල් නෙවෙයි. ආමේන්. යේසුස් වහන්සේ තරුණයෙක් වින්දාදී කිව්වා මට හිස තබන්නවත් කොට්ටයක්වත් නැහැ, තැනක් නැහැ. එනිසා මං තරුණයන්ගෙන් ඉල්ලනවා තරුණයෝ ටික කීප දෙනෙක් නැගිටලා ඉන්නවා. ඒගොල්ලන්ට අපි පුටු දෙමු. පුටු මදි වුණොත් අපි බිම ඉඳගමු. හාලෙලූයා. ආමෙන්. මේක පොෂ් තැනක් නෙවෙයි. හාලෙලූයා. අපි කාලා හරි නොකා හරි ගුටි කාලා හරි කෙලින් ඉඳලා හරි නිදි මරලා හරි නැතුව හරි සේවය කරන තරුණ කණ්ඩායමක් දෙවියන් වහන්සේ බිහි කරන්නයි අපිව කැඳවලා තියෙන්නේ. හාලෙලූයා. ආමෙන්. අපි හැමෝම නැගිටිමු දෙවියන් වහන්සේ ඔසවන්න. Oh, thank you Jesus. Oh, thank you Jesus. Yes, Jesus වහන්සේගේ නාමයෙන් ඔසවමු. Oh. ඔබේ නාමය අනර්ගය ගයනෙමි ගයනෙමු හාලෙලූයා. ඔබේ නාමය උසස්ය, ඔබේ නාමය උසස්ය, ඔබේ නාමය අනර්ගය ගයනෙමි ගයනෙමු හාලෙලූයා. 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 Yahweh.
යේසුස් වහන්සේගේ නාමයේ සෑම නාමකට වඩා ඉහළින් තිබෙනවා. හalleluya. ඒ නාමය පමණමයි මේ අහසෙන් පල්ලෙහා ගැලවීමට තියෙන්නේ. හalleluya. ඒ නාමය තමයි අද තවස්සේ අපිව ඔසවන්නේ. ඒ නාමය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හalleluya. හalleluya. ස්වාමීනි අපි ඔබට අත්පොළසන් ආද දෙමින් ඔබේ නාමයට ගෞරව කරනවා. හalleluya. 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 අපි ගායනා කරමු ඓතිහාසික දිනකේ. අද දවසේ අපේ ජීවිතේ බලවත් ඓතිහාසික දිනයක් වෙනවා. ආමේන්. හalleluya. ඓතිහාසික දිනකේ මරණින් ඔබ මා දිවිදුවේ ගයමු යේසුස් ජීවත්වේ කුරුසියේ දැසොනේ නෑ සදාකාල ජීවනේ දුන්නේ ගයමු යේසුස් ජීවත්වේ. හalleluya. ඓතිහාසික දිනකේ මරණින් ඔබ මා දිවිදුවේ ගයමු යේසුස් ජීවත්වේ කුරුසියේ දැසොනේ නෑ සදාකාල ජීවනේ දුන්නේ ගයමු යේසුස් ජීවත්වේ. හalleluya. ජීවත්වේ Jesus magi. Amen. Destiny ඔබ වහන්සේ අපේ සමාදාන විදිය මේ ලෝකෙ වේදනාවල ඔබ වහන්සේ තුල පහ වෙලා යනවා ජේසුස්. නැවත ගාමු සිටිමේම ස්ථානයේ නිදහස් වීම ඔබ ඉදිරියේ. හalleluya. Jesus magi. සමාදානය ප්‍රිය මෙලොවේ වේදනා පහවියයි සමයමු යේසුස් ජීවත්වේ
දෙයක් ඉතාම ආදරෙන් ඉල්ලනවා. ඔබගේ ඉදිරියේ ඉන්නේ මොනවද කියන්නේ සෙලිබ්‍රිටිස්ලා නෙවෙයි කවුරුත් නෙවෙයි ඕගොල්ලෝ වගේම ඕගොල්ලෝ උතරින් අපි මෙතන ඉන්නවා. රයිට් ඒ නිසා අපි අපේ ෆෝන් එක සයිලන්ට් කරලා අපි දාගමු සාක්කුවේ. මොකද ෆොටෝස් ගන්න අපේ කට්ටිය ඉන්නවා. ඔබ ඇවිල්ලා ඉන්න නමස්කාර කරන්න. ඒක මිස් කරගන්න එපා. මං කැමති නෑ ඔබට ඒ දේ මිස් වෙනවට. මං ඔබ අද මෙතන ඇවිල්ලා හැමෝටම දෙවියන් වහන්සේගේ ඒ අත්දැකීම ඕන. ඒ නිසා මං ආදරෙන් ඉල්ලනවා නංගි මල්ලි. අපි අද ඇවිල්ලා ඉන්න දෙවියන් වහන්සේව නමස්කාර කරන්න. ඒ නිසා ඔබ දැස් වසාගෙන උන්වහන්සේත් එක්ක තනි වෙන්න. ඔබ අනිත් කෙනා දිහා නෙවෙයි යේසුස් දිහා බලන්න. හලෙලූයා. මම බාර කරනවා සුදේශ්. Amen. Hallelujah. Ayyo. Amen. Hey guys, this is youth service. Hallelujah. අපි එක දෙයක් කරන්න යනවා. මොකක්ද දන්නවද? මොරටුවටම ඇහෙන්න right? Ready? Ready? Abo, mati. Ready? Right. 1, 2, 3. මම හිතන්නේ මේ දොර ගාවට විතර ගැවුණා. හා? right අපි තව පාරක් බලමුකෝ. 1, 2, 3. right අපිට පොඩි මේ සද්ද අතර මේ පැත්තෙන් ටිකක් මේ සද්ද ටිකක් මදි වගේ ආ අයි හයි නෝනන මාතරු ටික අපි මේකල බලමු කොහොමද කියලා ready come on boys 1 2 3 ආමෙන් අපි නමස්කාර කරන්නේ ජීවමාන දෙවි කෙනෙක් ආමෙන් හලෙලූයා අපි ගායනා කරන උන්වහන්සේට අපි කදයක් අමතක කරන්න අරකයි උන්වහන්සේ අපේ නම කියලා උන්වහන්සේ අපිව දන්නවා. ආමෙන්. ඔබේ නම සිරිපාල වුණත් කමක් නැහැ. ඔබේ නම සිරියාවති වුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ දන්න ඔබේ නම. ආමෙන්. ඔබ කීරේ විශ්වාස කරනවා. පිටුපස්ස මට පේන්නේ නැහැ. ඔබගේ දැත්ත සොනොස් කියලාට. ආමෙන්. අපිට පුළුවන් හරිද යූස් දන්නද? යූස් සර්විස් එක කිව්වම අපි උඩ පැනලා දැත් ඔසවලා දෙවියන් වහන්සේට අපි මුළු ශක්තියෙන් අපි නමස්කාර කරනවා. ආමෙන්. දැන් අතර බ්‍රදර් නිමේෂ් කිව්වා වගේ මේ ස්ථානයේ කිසිම ෆේම් එකක් නැහැ. ඔබ කොටු වෙන්න අවශ්‍ය නැහැ. ඕන තරම් නිදහස තියෙනවා දෙවියන් වහන්සේ නමස්කාර කරන්න. ආමෙන්. කවුරුත් කියන්නේ නැහැ. චුටකින් ඔයාගේ සද්ද ටිකක් වැඩි. චුටක උඩ පයින්න වැඩි නේ. කවුරුත් කියන්නේ නැහැ. ආමෙන්. right He's the last තවදුරටත් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න. අයියෝ. ආමෙන්. ආමෙන්. අපි ගායනා කරමු. මගේ නම කියා. හැමෝම අපි හැමෝම අත්ලක් ගන්නවා. Sway
හඬ ගැසුවා ඔබ සෙනෙහසින් මා දවටා නමසක් අතරින් මා ඔබේ වූවා සමිතුනි ඔබේ දක්නති ඔබ කියන්න මා විසින්වා සියම්පතින් අත සෙවගත් වූවා යේසුනි ඔබ මාලකයි කියා මට දැනුණා ගැලවීමේ ප්‍රීතියේ කලා නිදහසේ සුවය මට දැනුණා ආදරයේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ ගැලවීමේ ප්‍රීතියේ කලා නිදහසේ සුවය මට දැනුණා ආදරයේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ ඔබ මගේ නැයි කියා ඔබ මගේ නැයි කියා ඔබ මගේ නැයි කියා ගයමි මම සමිදේ අපි සියලු දෙනාම කියමුද ඔබ මගේ නැයි කියා ඔබ මගේ නැයි කියා ඔබ මගේ කියා ගයමි මම සමිදේ ඔබ මගේ නැයි කියා මගේ නැයි ගැලවීමේ ප්‍රීතියේ කලා නිදහසේ සුවය මට දැනුණා ආදරයේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ ගැලවීමේ ප්‍රීතියේ කලා නිදහසේ සුවය මට දැනුණා ආදරයේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ ගැලවීමේ ප්‍රීතියේ කලා නිමේෂ් කිව්වා වගේ මෙතන කිසිම සුපිරි තරුවක් නැහැ. ආමෙන්. ආමෙන්. හැබැයි එක සුපිරි තරුවක් ඉන්නවා. කාටද කියන්න උලාගෙන? හා? ආමෙන්. රයිට් අපි එක ඔක්කොම කියමුද ඒ නම මොකක්ද කියලා. හැමෝම එකට. හා? මොකක්ද ඒ නම? ජේසුස්. ආමෙන්. උන්වහන්සේගේ වචනේ තිබෙනවා. දෙදෙනෙක් හෝ ත්‍රිදෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් රැස් වෙනවද? ඒ මැද උන්වහන්සේ සිටිනවා. ආමෙන්. ඔබ කීදෙනෙක් විශ්වාස කරනවද? අපි තව දුරටත් ඒ උද්‍යෝගයෙන් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. ආමෙන්. 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 සිංහාසනේ වැඩ සිටිනා සමිදේ සඟලුවේ දෙව් මාලිගේ ඔබ මහිමේ උසසු සිංහාසනේ වැඩ සිටිනා සමිදේ සඟලුවේ දෙව් මාලිගේ ඔබ මහිමේ පිළිතිබේ ශුද්ධයි අතිශුද්ධයි పరిశుద్ధයි ඔබ සමිදේ ශුද්ධයි අතිශුද්ධයි పరిశుద్ధයි ඔබ සමිදේ උසසු සිංහාසනේ වැඩ සිටිනා සමිදේ සඟලුවේ දෙව් මාලිගේ ඔබ මහිමේ පිළිතිබේ ශුද්ධයි අතිශුද්ධයි పరిశుద్ధයි ඔබ සමිදේ ශුද්ධයි
පරිශුද්ධයි ඔබ සමිදේ තේජසින් වැජබෙන සමිදේ ඔබ නෙමේ උල්පතෝබයි ගෞරවයෙන් පිරිපුන් සමිදේ තේජසේ උල්පතෝබයි අපගේමු තේජසින් වැජබෙන සමිදේ ප්‍රේමයේ උල්පතෝබයි ගෞරවයෙන් පිරිපුන් සමිදේ තේජසේ උල්පතෝබයි ශුද්ධයි අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිදේ 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 ඔබ ශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිදේ අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිදේ ආමේන් හalleluya හalleluya ඔබ දන්නවද නමස්කාරය කියන්නේ දෙවියන් වහන්සේව අපි අත්දකින්න අපගේ ජීවිතේ අපි දෙවියන් වහන්සේව අත්දකින්න එක එක කාලවලදී එක එක විදියට එකක් තමයි අපි සන්තෝෂයෙන් මේ වගේ ප්‍රීතිමත්ව අත්දකිනවා එකක් අපි හදවතින් ලං වෙලා ඒ දයාබරකම අත්දකිනවා සමහර කලට අපේ කඳුලේදී දුකේදී වේදනාවේදී අපි අත්දකිනවා හalleluya නමස්කාරය කියන්නේ එක එක විදියට දෙවියන් වහන්සේව අත්දකින එක ආමේන් දැන් මේ වෙලාවේ අපි ප්‍රීතියෙන් නේද දැන් මෙතන අතේ දුර ගන්න ඉඩමදි නේද අපි ඊළඟට යාක්ෂා කරමු ස්වාමින් වහන්සේ නේද අපිට ලොකු තැනක් දෙන්න කියලා නේද අපිට තව නටලා දෙවියන් වහන්සේ නමස් ප්‍රශංසා කරන හalleluya පුළුවන් ඉඩ අරගෙන අපි නැවත සුද්ධයි කියලා ගායනා කරනවා තව ටිකක් ප්‍රීතිය ආමේන් ආමේන් හalleluya හalleluya තරුණේනි දෙවියන් වහන්සේ තුල අපිට ප්‍රීතිමත් වෙන්න පුළුවන් ආමේන් දෙවියන් වහන්සේ තුල අපිට ප්‍රීතිමත් වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ තුල අපිට අත්‍යවශ්‍යන පුළුවන් දෙවියන් වහන්සේ තුල නටන්න පුළුවන් නේද ඒක කිව්ව ගමන් එක පාටම නෑ දෙවියන් වහන්සේ ඉස්සරහ නටන්න බෑ අපි ලෝකෙට ගිහිල්ලා දාන දඟර නැටුම් අන්න ඒවයි නටන්න හොඳ නෑ අර නටනවනේ අර කෙල්ල කොල්ලෝ තුන් දෙනෙක් එක්ක නටන ඒව නෙමෙයි දෙවියන් වහන්සේත් එක්ක නටන එක අවුලක් නෑ ඒක සුද්ධයි හalleluya ඒ මොකද අපි දෙවියන් වහන්සේව භුක්ති විඳිනවා ආමෙන් ඒක අනෙක් කෙනාට පේන්න නෙමෙයි අපි ඩැන්සින් ෆ්ලෝ එකකදී නටන්නේ අනිත් කොල්ලට පේන්න කෙල්ල නන්නේ කොල්ලෝ නටන්නේ ඇවිල්ලෙන ලස්සන ගෑනු ළමයින්ට පේන්න අද අපි නටන්නේ අපේ මනමාලයට පේන්න ස්වර්ගික මනමාලය හalleluya හalleluya ළඟින් එක්කනට ගැන අපි ඩාන්ස් කරමු දෙවියන් වහන්සේ තුල හalleluya අල්ල ගන්න පිරිමි ළමයි ගෑනු ළමයි අතින් අල්ලන්න එපා එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා පිරිමි ළමයි ගෑනු ළමයි ඒ හැබැයි මෙතනදි විතරයි ඔබ විවාහ වෙද්දී පිරිමි ළමයි ගෑනු ළමයි හරිද ඒව පටලව ගන්නත් එපා අපි ආශා කරන ඒ වගේ අය හරි ස්වාමිනී ඔබ වහන්සේ සුද්ධයි හalleluya ආමේන් අපි ස්වර්ගයට ගිහලා මොකද කරන්නේ දේශනා අහන්න යනවද තරුණ සමුළු තියනද මේ වගේ නෑ අපි හැමෝම දෙවියන් වහන්සේත් එක්ක ප්‍රීතිමත් වෙන්න යනවා හalleluya අපි නැවත ගායනා කරමු සුද්ධයි අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිදේ සුද්ධයි අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිදේ අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිදේ හalleluya දැන් අපි බලමු ස්වර්ගයට ගිහිල්ලා අපි කොහොමද ඉන්නේ කියලා හalleluya ස්වර්ගයට ගිහිල්ලා සුද්ධයි එහෙමද නැත්තම් සාක්කුව දාගෙන දෙවියන් වහන්සේ තුල අපි ප්‍රීතිමත් වෙමු හරිද ස්වර්ගයට දැන් මෙහෙට තමයි ස්වර්ගයට අර පොෂ් ගතිය එපා
දෙවියන් වහන්සේ කැමති උන්වහන්සේ කියන්නේ ඔයා ඉන්න විදියට එන්න. ආමේන්. ඉන්න විදියට එන්න. අපි එළියට පෙන්වන්න දේ නෙමෙයි අපි අතුලේ තියෙන දැන් දනහිස් දැන් දෙවියන් වහන්සේ මොකද කියන්නේ? අල්ලලා තියෙන්නේ සමහරව බොහොම අමාරුවෙන් ලැජ්ජාවට තියාගෙන. දැන් එහෙම ඒක බෑ. හලෙලූයා. අපි තරුණයෝ අපි කෙසේ වෙතත් ඔබ හලෙලූයා. ආමේන්. මා විශ්වාස කරනවා මා තරුණෙක් කියලා තාම. හලෙලූයා. අපි දෙවියන් වහන්සේ තුල ප්‍රීතිමත් වෙමු. ඔබ සූදානම්ද? ළඟින් කාරේ වා සූදානම්ද? සූදානම්. හලෙලූයා. ශෝදායි. හලෙලූයා. ඔබ සමිදේ. ශෝදායි. අත්ශෝදායි. පරිශෝදායි. ඔබ සමිදේ. ඔබටමයි මාග යන්නේ. ඔබ ගැනයි මා සොයන්නේ. ආමේන්. වෙන මගක් නෑ සොයන්නේ. ඔබය පිළිතුර සමිදේ. පිළිතුර සමිදේ. පිළිතුර සමිදේ. ඔබය පිළිතුර සමිදේ. පිළිතුර සමිදේ. පිළිතුර සමිදේ. ඔබය පිළිතුර සමිදේ. මාව කලවාගත්තේ විදාවයි. මගේ ළඟ ඉන්න දෙවිදාවයි. මාගේ විපදේලි මාගේ සතුටේලි මාව අත්හරින දෙවිදාවයි. මාගේ විපදේලි මාගේ සතුටේලි මාව අත්හරින දෙවිදාවයි. ඔබගේ පියාපත් සෙවලේ ගීතයෙන් නම දින්නේ. මම සැඟවෙන සාලේ නිතරම රක්ෂා කරන්නේ. රක්ෂා කරන්නේ. රක්ෂා කරන්නේ. නිතරම රක්ෂා කරන්නේ. රක්ෂා කරන්නේ. රක්ෂා කරන්නේ. නිතරම රක්ෂා කරන්නේ. මාව කලවාගත්තේ විදාවයි. ළඟ ඉන්න දෙවිදාවයි. මාගේ විපතේලි මාගේ සතුටේලි මාව අත්හරින දෙවිදාවයි. මාගේ විපතේලි මාගේ සතුටේලි මාව අත්හරින දෙවිදාවයි. අපි අතුල් සන්නාද දෙමු දෙවියන් වහන්සේට. හලෙලූයා. ආමේන්. අපි ස්තුති කරමු අපිව ගැලවීමට ගෙනාවට. අපි ස්තුති කරමු අපිට උන්වහන්සේ ආදරේ. අපි ප්‍රශංසා කරන්දී අපේ තියෙන සියලු බන්ධන කැඩිලා යනවා. අපේ තියෙන සියලු ඇබ්බැහිකම් කෙලවිලා යනවා. අපේ අතුලාන්තයේ තියෙන යක්ෂයාට තියෙන අයිතිය කලවලා උන්වහන්සේවත් කරනවා. ආමේන්. හලෙලූයා. මෙතන කවුරුත් නැහැ සුද්ධවන්තයෙක්. අපි හැමෝම පාපේ තියෙන මිනිස්සු. හැබැයි ජේසුස් වහන්සේ ඔබට කතා කරන්නේ මගේ පුතා මගේ දුව කියලා. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ අපි උදෙසා පාපය වුණා. උන්වහන්සේ අපි උදෙසා පාපය වුණා. උන්වහන්සේ අද අපිට දරුකම පුත්‍රකම දීලා තියෙනවා. අපි මොහොතක් අපේ දැස් වසා ගමු මගේ නංගි මල්ලේ. හලෙලූයා. ගීතාවලිය 139 වෙනි ගීතිකාවේ ශුද්ධාත්මයන්ව කරුණ කොටගෙන දාවිද් ලියනවා මම පොළොවේ ගැඹුරේ රහසින් තැනෙද්දී ඔබ මාව දුටුවා. ඔබගෙන් මම සැඟවී සිටියේ නැහැ.
Hallelujah. අපි දැන් සොසාගෙන මේ ගීතිකාව නැවත ගායනා කරමු. සුති මගේ ස්වාමීනි. Amen. Maukusaye indala. Amen. Matenuwa Jesu ipadunuda indala. Amen. Etaganta Jesu. Hallelujah. Maukusaye indala. අපේ දැන්ත ස්වර්ගයට ඔස්සවලා ගයමු. ඔබව තෝරලා ඉවරයි. හල්ලෙලූයා. ඕ ජේසුනි. නැති ප්‍රේමෙන් ඉවරයි මෞකුසේදී ඔබව උන්වහන්සේ කැඳවනවද ඒ තේරීම ඉෂ්ට කරන පිණිස. හල්ලෙලූයා. බලගත්තු සිම්මා යන එන මග රැක්කා. Ipadunula indala.
ගායනා කරා මව් කුස්සේ ඉඳලා උන්වහන්සේ මම තෝරගත්තේ. මේ වෙලාවේ අහන්න ස්වාමිනී මාව තෝරගත්තේ ඇයි? මේ වෙලාවේ අහන්න ස්වාමිනී ඔබ මාව මගේ මව් කුස්සට දුන්නේ ඇයි? මාව මේ පොළොවට එව්වේ ඇයි? ඕ හලෙලූයා හලෙලූයා. අපි කොච්චර දෙනෙක් කියනවද ඇයි මම ඉපදුනේ? මම මැරුණා නම් හොඳයි. යෝබ් කිව්වා වගේ සමහරලාට මගේ ඉපදිච්ච දවසට මම ශාප කරනවා. ඇයි මාව මගේ අම්මගේ කුසට ආවේ? ඇයි මම මේ පවුලේ ඉපදුනේ? ඇයි මම මේ සමාජයේ ඉපදුනේ? මම මැරුණා නම් හොඳයි කියලා කී දෙනෙක් කියලා ඇතිද? මම ඔබට කියනවා ඔබ අහම්බයක් නොවේ. හලෙලූයා. ඔබ අහඹු සිදුවීමක් නොවේ. ඔබ සියලු දෙනා දෙවියන් වහන්සේ සැලසුම් කරපු ජීවිත. හලෙලූයා. ආමෙන්. ආමෙන්. ඔබ වෙනුවෙන් යේසුස් වහන්සේ මැරුණා. ඔබ දන්නවද ඔබගේ වටිනාකම කොච්චරද කියලා? ඔබගේ වටිනාකම රුපියල් 7 වලින් මයින්න පුළුවන් වටිනාකමක් නෙවෙයි. ඒ වටිනාකම මනින්න පුළුවන් එකම මිනුම් දණ්ඩයි ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ. ආමෙන්. උන්වහන්සේගේ වචනේ තිනෝ අපිව මිලට ගත්තේ රන් රිදී වලින් නොවේ අනර්ග බැටළු පැටවානන්ගේ රුධිරෙන්. හලෙලූයා. උන්වහන්සේව අල්ලගත්තු වෙලාවේ ඉඳලා උන්වහන්සේ හලපු හැම ලේ බිඳුවක් උන්වහන්සේමනේ ඉන්න වෙලාවේ ඉඳලා කුරුසට යනකම් හලපු හැම ලේ බිඳුවක් ඔබ මම වෙනුවෙන් උන්වහන්සේ මේ පොළොට හෙළුවේ. ආමෙන්. ඔබගේ ජීවිතය ජේසුස් වහන්සේගේ ලේ තරම් වටිනවා. ඔබ උසුලා ගත්තේ අපේ දුකයි, දරාගත්තේ අප ශෝකයයි. තුවාල ලැබුවේ අප අපරාධ නිසයි. කුරුසියට ගියේ අප පාප නිසයි. ස්ථානවල අපිට පුළුවන් නම් ඉඩ හදාගෙන නැත්නම් ඉදිරියට ඇවිල්ලා අපි දන ගහමුද දෙවියන් වහන්සේගේ අභිමුඛේ? අපි යටත් වෙමුද? අපි පාප වලට පසුතැවෙමුද? හලෙලූයා. අපි දනින්නේද උන්වහන්සේව සොයමු. බැටළුවන්සේ මුලා වෙලා අපගේ මාවත් වද හැරී ගියා. ජේසු අප සැමගේ ගැලවුම උදෙසා ඔබ මත අපගේ අයුතුකම් දරුවා. කසපාරින් ඔබ සිරුර ඉරෙන අතුරා මතුතුලින් ඔබ හිස සිදුරු ඔබ කුරුසියේ මැරෙන තුරා මට ප්‍රේම කළා. සැබවින් ප්‍රේම කළා. මට ප්‍රේම කළා. මට ප්‍රේම කළා. සැබවින් ප්‍රේම කළා. නැවත කිව්ව මට ප්‍රේම කළා. මට ප්‍රේම කළා. සැබවින් ප්‍රේම කළා. හලෙලූයා. මේක අනර්ග වූ මොහොතක්.
ඔබ හදිස්සි වෙන්න එපා උන්වහන්සේගේ අභිමුඛේ. උන්වහන්සේ මුරුදු වූ තැනන් වහන්සේ. උන්වහන්සේ කියනවා වේසවන බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි. මේ වෙලාවේදී ඔබේ වෙහෙස, ඔබේ කරදරය, ඔබේ ඇබ්බැහිකම ඔබ උන්වහන්සේගෙන් ඈත් කරන දේ මේ වෙලාවේදී උන්වහන්සේගේ පාද පාමුල තියන්න. මේ වෙලාවේදී ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබගේ ඇතුළත ඒ ශල්‍ය කර්මයක් කරමින් සිටින වෙලාවක්. ඔබ දන්නවද ඔබ තීරණය කරපු මොහොතේදී ඔබ මේ ස්ථානයට ඇවිල්ලා ඔබ පසුතැවිලා ඔබගේ හිත හරව ගන්න ඔබ තීරණය කරන වෙලාවේදී පියාණන් වහන්සේ ඔබ ගැන ප්‍රසන්නව ඉන්නවා. ඒ නිසා ඔබ ලැජ්ජ වෙන්න එපා. ඔබගේ ඇත්ත ස්වභාවය වහන්සේගේ ඉදිරිපිට තියන්න. මේ වෙලාවේදී අපි එකිනෙක අපි හදාගත්ත මිනිස්සුන්ගෙන් හැංගෙන්න අපි හදාගත්ත වෙස්මුණු අපි එක එක බිමින් තියමු මේ වෙලාවේදී. උන්වහන්සේ ආත්මයක් බැවින් උන්වහන්සේව නමස්කාර කරන සියලු දෙනා ආත්මයෙන් සත්‍යතාවෙන් නමස්කාර කරන අයව උන්වහන්සේ සොයමින් සිටින වෙලාවක්. කී දෙනෙක් ඔබ කියනවද තාත්තේ මට සමා වෙන්න? ඔබ දන්නවද දේවදූතයන් නිරන්තරයෙන් ශුද්ධයි 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 සේනාවල දෙවියන් වහන්සේ ශුද්ධයි කියමින් ගායනා කරනවා. නමුත් පියාණන් වහන්සේ ඔබේ හඬ ඔබ දන්නවද දේවදූතයන්ට කියන්න බැරි දෙයක් ඔබට මට කියන්න පුළුවන්. ඒ තමයි අබ්බා තාත්තේ. අබ්බා තාත්තේ. ඔබ මේ වෙලාවේදී ඔබගේ හදවත වගුරුවල ඔබ කියනවද අබ්බා තාත්තේ? එදා යේසුස් වහන්සේ කුරුසේදී මාසේ කුරුසයට යන්න කලින් ගෝලයන්ට කිව්වා මම දන්නවා නුඹලා ඔක්කොම මාව තනි කරනවා කියලා. නමුත් මම දන්නවා මගේ පියාණන් වහන්සේ මාව තනි කරන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවද කුරුසේදී ඔබේ මගේ පාපය දරාගත් වෙලාවේදී පාපයක් නොදත්තා උන්වහන්සේ පාපය වෙන්ට සැලැස්සුවා. ඔබ මම තවත් පාපය තුල වහලු නොවන පිණිස. උන්වහන්සේ කෑ ගැව්වා එලි එලි ලමා සබක්තානි. උන්වහන්සේ පළවෙනි වතාවට උන්වහන්සේගේ සේවය තුල උන්වහන්සේ හැම වෙලාවෙම මම කරන්නේ මගේ තාත්තා තාත්තේ. උන්වහන්සේ තාත්තා කියලා හැම වෙලාවෙම කතා කළා ඔබ මම වෙනුවෙන්. උන්වහන්සේ දෙවියනි කියලා කතා කරා. ඒ ඔබට මට අබ්බා තාත්තේ කියලා කතා කරන්න පුළුවන් වෙන පිණිස. ඒ නිසා ඔබ තවත් ආගන්තුකයන් නොවේයි. උන්වහන්සේ ඔබව කැඳ වෙලා තින්නේ ඈතට වෙලා නරඹන්න නෙමෙයි. උන්වහන්සේ තිරය විවෘත කළා. හලෙලූයා. ඔබ තනි වෙන්න උන්වහන්සේගේ අභිමුඛයේ මේ වෙලාවේදී. Hallelujah, Rabashelentilemos. ස්වාමීන් ඔබගේ ලේවලින් ස්වාමීන් ඔබගේ කුරුසිය පාමුලට අපි පැමිණෙනවා. හලෙලූයා. ඔබගේ හදවත වගුරුවන්න පියාණන් වහන්සේ ඉදිරියේ ඔබට කෑ ගහලා අඬන්න ඕන නම් කෑ ගහලා අඬන්න. හලෙලූයා. ඔබ පියාණන් වහන්සේගේ හදවත රිදවපු අවස්ථාවන් ගැන ඔබ ලෝකේ මිනිස්යන්ගේ කැමැත්ත ඕන්න ප්‍රසන්න කරන්න අපි
අපි ලෝකයට ගිය අවස්ථාවන් බොහොමයි. නමුත් ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ තුල ඉඳලා උන්වහන්සේ මේ වෙලාවේදී ඔබව සනසන උන්වහන්සේ ඔබට දොස් කියන්නේ නැහැ. උන්වහන්සේගේ කැමැත්ත ඔබ නැවත හැරිලා එන එක. කුරුසිය මත මරණය අභියස නිසල වුණා දාදියමෙන් නොවේ රුහිරු ගලා මුළුලුව අභියස මොරදුන්නා වහන්සේගේ අභිමුඛයට ලං වෙන්න යනවා. ඔබ දන්නවද ඒ අභිමුඛය අප මැද්දේ බලවන්තව තිබෙනවා. ඔබ මේ වෙලාවේදී ශුද්ධාත්මයන් වහන්සේ ඔබව ස්පර්ශ කරමින් සිටිනවා. උන්වහන්සේ කියනවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේද ඔහු අලුත් මැවිල්ලක් මෙන්න පරණ දේ පහව ගොස් සියල්ල අලුත් වී තිබේ. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ජේසුස් වහන්සේගේ ලේ තරම් බලවන්ත දෙයක් මේ ලෝකේ තවත් නැහැ. ඔබ දන්නවද ඕනෑම පව්කාරයෙක් උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ ලේ වලින් සේදුන විට ඔහු අලුත් මැවිල්ලක් බවට පරිවර්තනය වෙනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ මේ වෙලාවේදී අප මැද්දේ ඔබ තුල සිටමින් ඔබව මෙහි කරනවා මේ වෙලාවේදී. Hallelujah, hallelujah. අපි ඒ දේවදූත සේනාව සමග අපි එකතු වෙන වේලාව මේක ස්වර්ගීය අභිමුඛය නිදහස් වෙන වේලාව. Hallelujah. මම ඉල්ලනවා අන්‍ය භාෂාව තියන අය ඔබ මේ වෙලාවේදී උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේට ලං වෙන්න. උන්වහන්සේ අපි යාක්ෂා කරන්න දන්නේ නැති කල කිව නොහැකි කෙඳිරි ගෑම් වලින්
ශුද්ධාත්මයන් වහන්සේ පියාණන් වහන්සේගේ කැමැත්තට එකඟව ඔබව මාව මේ වෙලාවේදී උන්වහන්සේ අවුලවමින් සිටිනවා. Hallelujah. Rebe shelele. Velentu lamose. Lereko shelele. Tilele mose yeleko. Hallelujah. 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 ඔබ දන්නවද ඔබ මම එකතු වෙන්න යනවා ආදම්ගේ සිට David, Abraham, Isaac, Jacob, Daniel, අලුත් ගිවිසුමේ පේතුරුතුමා, පවුලතුමා, සියලු ශුද්ධවන්තයන් ශුද්ධයි, ශුද්ධයි, අති ශුද්ධයි, සේනාවල දෙවියන් වහන්සේ ශුද්ධයි. මේ වෙලාවේ උන්වහන්සේගේ අභිමුඛය බල මේ වෙලාවේදී සියලු පැමිණි එන වෙලාව හැබැයි මේ වෙලාවේදී ඔබට කරගන්න බැහැ යේසුස් වහන්සේගේ නාමය තුල ඔබ නැගිටින වෙලාව. හalleluya. මේ වෙලාවේදී උන්වහන්සේ කියන ඔබට උන්වහන්සේගේ උරුමය පුත්‍රකමේ උරුමය පැලඳ ගන්න. හalleluya. ඔබව වටන දේ මේ වෙලාවේදී ගොලියත් ඉස්සරහා දාවිද් නැගිටුණා වගේ ඔබ නැගිටින්න ඕනේ. හalleluya. Hallelujah. ඔබ දන්නවා ඔබ පරාද කරන ඔබ වටන දේ. නමුත් මේ වෙලාවේදී අපි කියන්න යනවා යේසුස් වහන්සේගේ නාමයෙන් මේ කිසි දෙයක් මට බලපවත්වන්න යන්නේ නැහැ. මගේ පරම්පරාවෙන් ආපු දේ, මගේ අම්මා තාත්තගෙන් ආපු දේ, මගේ ඉස්කෝලෙන් ආපු දේ, මගේ නගරෙන් ආපු දේ, මේ දේශයෙන් ආපු දේ කිසිදු ශාපයක් ඔබට බලපවත්වන්න යන්නේ නැහැ. Hallelujah. කී දෙනෙක් කියනවද? කී දෙනෙක් කියනවද? Hallelujah. අපි නැවතත් කියමුද උන්වහන්සේගේ නාමයෙන්, ඔබේ නාමයෙන්. Hallelujah. අපි ජය ගන්නේ, අතිශය ජය ගන්නේ නාමයෙන්. ඔබේ නාමයෙන් උසස්, ඔබේ නාමයෙන් උතුම්, ඔබේ නාමයෙන් සියල්ලට ඉහළයි. සිංහාසන අධිපත්‍ය බලය ඔබේ නාමයෙන් සියල්ලට ඉහළයි. ප්‍රකාශ කරමු සනින් ඔබේ නාමයෙන් උසස්, ඔබේ නාමයෙන් උතුම්, ඔබේ නාමයෙන් සියල්ලට ඉහළයි. සිංහාසන අධිපත්‍ය
රජුන්ගේ රජු ස්වාමීන්ගේ ස්වාමීන් සිටියා වූද සිටිනා වූද මතු සිටිනා වූද සර්ව පරාක්‍රමයන්ෝ ඔබගේ මහිමය මෙතන තියෙනවා ජේසුනේ ඔබ අපිත් එක්ක ඉන්න නිසා එකිනෙකාව ස්පර්ශ කරමින් එකිනෙකාව ස්පර්ශ කරමින් හalleluya හalleluya දම්වැල් කැඩෙනවා යක්ෂ පරාජය වෙනවා දෙවියන් වහන්සේ එකිනෙකාව ස්පර්ශ කරනවා හalleluya hallelujah amen hallelujah amen Amen. ඔබ කී දෙනෙක් ආශිර්වාද ලද්ද මේ සන්ධ්‍යාවේ hallelujah amen ඔබ කී දෙනෙක් ප්‍රීතියෙන්ද මේ සන්ධ්‍යාවේ hallelujah අපි දෙවියන් වහන්සේගේ අභිමුඛය අසුන් කරමු hallelujah ආමේන් දැන් මෙහෙම දෙයක් තියෙනවා අපි මේකට කලින් රෙජිස්ට්‍රේෂන් එකක් ගත්තේ නැහැ හරිද මම අපි සමහරක් වලට මිනිස්සු විදිහට හිතනනේ කට්ටියයිද 100ක් වතේද ඉතින් අපි ඉස්සෙල්ලාම හිතුවේ මේ පල්ලෙහාට උඩ තියෙන 200ක් දාන්න පුළුවන් හෝල් එක ගන්න පස්සේ මට තේරුණා ඊට වඩා දෙවියන් වහන්සේ තරුණයන්ව රැගෙන එන්න යනවා එනිසා අපි හිතුවා අපි මෙතන ගන්නවා කියලා නමුත් මේක හොටෙල් එකේවත් ආගවත් වරදක් නෙවෙයි ඔබ දෙවියන්සේ අරගෙන ආවිල්ලා තියෙනවා ඒ නිසා කුටු මදි වුණොත් මං ඊටාම ආදරෙන් ඉල්ලනවා මං කිව්වා වගේ නේද අපේ කොල්ලෝ ටික අපි බිම හරි ඉඳ ගන්න යනවා හalleluya ආමේන් ඒකට පොඩි හalleluya එකක් ආවේ පොඩි ආමේන් ආමේන් එහෙනම් එච්චරයි ආමේන් නේද අපිට මොන දේ තිබුණත් නැතත් අපි අද ඉඳලා දෙවියන් වහන්සේට සේවය කරන්න යනවා. ආමේන්. හalleluya. ඉතින් ස්වාමින් වහන්සේගේ වචනයෙන් අපි ශක්තිමත් වෙන්න ඕනේ. හalleluya. අපි මීට සති දෙකකට කලින් නේද? පල්ලෙය හරි උඩ හරි පොඩි එකක් යනවා ගණන් ගන්න එපා. කෝච්චියක් යනවා කියලා හිතා ගන්න. හරි? හරි. අද ඊට වඩා සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා ලොකු දෙයක් කරන්න ඉන්නවා. ආමේන්. ඔබ විශ්වාස කරනවද? විශ්වාස කරනවද? හalleluya. ආමේන්. ආමේන්. හalleluya. අපි පෙන්තකොස්ත දවසේ සැමරුවා නේද? විතර සති දෙකකට කලින් පෙන්තකොස්ත දවසේදී අපි පෙන්තකොස්ත දවසට සූදානම් වුණා. සුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම අපි අත්දැක්කා. අපි දේශනාවක් ඇහුවා. ක්‍රියා පළවෙනි පරිච්ඡේදනුයි දෙවෙනි පරිච්ඡේදනුයි දැන් ඒක ඉවර වුණානේ? ඔව් ඉවර වුණා. තව දවස් 364ක් අපි යනවා දැන්. අපි නෝමල් ගිහිල්ලා ආයි ඊළඟ අවුරුද්දේ තමයි පෙන්තකොස්තේ නැවතෙන්නේ. නේද? ඒ කියන්නේ ඒක හරියට අපි ඇඳහම මෙන්න මෙහෙම යනවා ඔන්න පෙන්තකොස්ත දවස. හරිද? අපි ඔන්න පෙන්තකොස්ත සතිය පහු කරා ඔන්න ආයි පොඩ්ඩ යනවා. රයිට් ඊළඟ අවුරුද්ද වෙදී අපි කොහෙවත් නැහැ. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද පෙන්තකොස්ත දවස් එනවා. නේද? ඔන්න ආයි යන උඩට. එතකොට අපි ඒක චිත්‍රයකට ගත්තොත් මෙන්න මෙහෙම තමයි අවිල්ලා ඉන්නේ. නේද? නේද නැද්ද? මං වැරදි නම් වැරදි කියන්න හරි නම් හරි කියන්න. අයින් කියන්නකෝ. හරිද වැරදිද? හරි. එහෙනම් හරි. එහෙනම් දේශනාව කරත හැකි. වැරදි වුණොත් බහැලා යන්න හිටියේ. අපි අවුරුදු 521ක් තිස්සේ ඔහොම තමයි ආවේ. අවුරුදු 500 අවම 21ක් තිස්සේ. අපේ දේශේ ඔහොම තමයි. දැන් දෙවියන් වහන්සේට මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේට ඕන මොකක්ද දන්නවද? මෙතෙන්ට අරගෙන ඇවිල්ලා මෙහෙම ගෙනියන්න. හalleluya. හalleluya. තව අවුරුදු 10කින් අපි දකින්න යන්නේ මෙහෙම වෙච්ච එකක් නෙමෙයි. මෙහෙම ඉහළට ගියප එකක්. කී දෙනෙක් ඒකට හalleluya කියලා අයිති කරගන්නවද? ආමේන්. හalleluya. මම ආවේ ඔබව ඉම්ප්‍රෙස් කරන්න නෙමෙයි. මං කැමති නැහැ. ඔබව අර සෝඩා බෝතලේ වගේ කාබන් ඩයොක්සයිඩ් ඔබලා හොල්ලලා ගෙදර යවන්න නෙමෙයි. මොකද ඒක කට අරපු ගමන් ඉවරයි. අපි ඉන්නේ ඔබට ඉම්පැක්ට් එකක් දෙන්න.
ඉම්පැක්ට් එක ඔබ අරගෙන ගිහිල්ලා ඔබ ඔබගේ සභාවට ඉම්පැක්ට් එකක් කරනවා. හලෙලූයා. අපි තරුණ සමුළුවරදී හරි මේ වගේ මේවලදී අපි ඉම්ප්‍රෙස් වෙලා යනවා. ආයි හෙට ඉඳලා අපි පව්කාරයෝ. හෙට ඉඳලා ගන්න දෙයක් නැහැ. එහෙම බෑ. හලෙලූයා. ශුද්ධාත්මයන් වහන්සේ ආවම උන්වහන්සේට ඉඩ දුන්නාම ඒ ගින්නෙන් අපි දැවෙද්දී අපි මෙහෙම යන්නේ. අපි මෙහෙමයි යන්නේ. ආමේන්. ඉතින් අපි අද දවසේ බලන්න යන්නේ පෙන්තකොස්ත දවස ගැන. මොකද අද දවසේ අපි ඒක අත්දකින්න යනවා. කවුරුත් නැද්ද සතුටු එකට? අපි ඒක අද අත්දකින්න යනවා. හලෙලූයා. ආමේන්. ඔන්න අතුල් සන්නාදයක් වෙනවා දැන්. ආම්බේ දෙවනාසට ස්තුති වේවා. හලෙලූයා. අපි මේක විඳිමු. ආමේන්. අපි මේක විඳිමු, එන්ජොයි කරමු. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචන එන්ජොයි කරමු. හරි. ඉතින් ක්‍රියා පළවෙනි පරිච්ඡේදය 8 අපි දන්නවා ජේසුස් වහන්සේ මලවුන්ගෙන් උත්ථාන වුණා. උන්වහන්සේ දවස් 40ක් සෙනගත් එක්ක ඉඳලා 40 වෙනි දවසේදී උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනිද්දී උන්වහන්සේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේ ආකල නුඹලා මොනවද ලබන්න යන්නේ? බලය ලබනවා. ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා මතට ආවම නුඹලා කෙරෙහි පැමිණි කල තමයි තියෙන්නේ. එතන ඉංග්‍රීසි අනුවාදය තියෙන්නේ on you. කොහෙට දෙන්නේ? අපි මතට. ආවට පස්සේ මොනවද ලබන්න යන්නේ? බලය ලබන්න යනවා. එවිට නුඹලා මොකද වෙන්න යන්නේ? මොකද වෙන්න යන්නේ? බයිබල් පදේ මතක නැද්ද? කියමුකෝ. ජෙරුසලමේ, යුදයේ, සමාරියේ, පොළොවේ සීමා දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය. හලෙලූයා. ආමේන්. කොයිද පටන් ගන්නෙ? ජෙරුසලමෙන්. ඊට පස්සේ යනවා යුදයට. ඊට පස්සේ සමාරියට යනවා. ඊට පස්සේ ලෝකාන්තිමේ දක්වා යනවා. මොනවද වෙන්න යන්නේ? සාක්ෂිකාරය වෙන්න යනවා. සාක්ෂිකාරය මොනවද කරන්න ගිහිල්ලා? ජේසුස් වහන්සේ ගැන කියනවා. සාක්ෂියක් විදිහට ජීවත් වෙනවා. මහා අනිෂ්ට කරනවා. මහාන දන්නවනේ? ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න ඔවුන් බෞතිස්ම කරන්න සහ ඔවුන්ට උගන්වන්න. එතකොට අපි ඔය මහා අන කරනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. මේක මහා ඉල්ලීම නෙමෙයි. හරිද? මොකද්ද? මහා අන. මහා ඉල්ලීම නෙමෙයි. මහා සිඟමන් යදීම නෙමෙයි. එහෙමද තියෙන්නේ බයිබලේ? නෑනේ. අන කරලා තියෙනවා. ගොස් සකල ජාතීන් ගෝලයන්. බෞතිස්ම කරන්න මගේ වචන උන්ට උගන්වන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තරුණ ඔබ මම මහා අන ඉෂ්ට කරලා තියෙනවද? තියෙනවද? හරිද? ඒකට තමයි උන්වහන්සේ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ඔගොල්ලෝ වෙතට මතට ආවහම තමයි ඕගොල්ලන්ට මේ දේ කරන්න බලය ලැබෙන්නේ. බයයිනේ ජේසුස් වහන්සේ ගැන කියන්නේ? බණීද දන්නේ? ගහයිද දන්නේ? මගේ යාළුවෝ තමයි මාව කොන් වෙයි. මාව පැත්තකට කරයි. ඒ නිසා පාසලේ ගිහිල්ලත් ඉන්නේ කිතුනෝ විදියට නෙමෙයි. නේද? ඉන්න බෑනේ නේ. ඇත්ත කතා කරමු. පාසල් යන මගේ නංගිලා මල්ලිලා. නේ පාසලට ගියාට පස්සේ ඉන්න අමාරුයි. ක්‍රිස්තියානි මිනිස්සෙක් විදියට, ක්‍රිස්තියානි දරුවෙක් විදියට. ඊට පස්සේ මොනවද නිකන් කොන් වෙන්න වෙනවා. නිකන් ලැජ්ජ වෙන්න වෙනවා. ඊට පස්සේ අපි එනවා උසස් අධ්‍යාපනයට. එතෙන්ට ගියාම අපිට කිතුණෙක් විදියට ඉන්න අමාරුයි නේ. ලැජ්ජ වෙන්න වෙනවා. නේ? ඊට පස්සේ එනවා රැකියාවක් කරන්න. එතෙන්ට ගියාමත් කිතුණෙක් විදියට ඉන්න අමාරුයි නේ. අපිට පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක සහභාගී වෙන්න වෙනවා. I think
අපි එතන ඉන්නේ ජාමේ බේර ගන්න එපා. දෙවියන් වහන්සේ ප්‍රඥාව දීලා තිනවනේ අපිට. ඔන්න වනේ වචන එන්නේ. දෙවියන් වහන්සේ ඇදහිලා තිනවා පාස්ටර්. ප්‍රඥාවක් තිනවනේ. ඔන්න ඕක තමයි එළියට දාන්නේ. මං අහන්නේ කාගේ ප්‍රඥාවද හලෝ ඒක? ප්‍රඥාව එන්නේ මම දන්න විදිහට දේව බය තියෙන කෙනාට. හරිද? දැන් වාඩි වෙලා කට්ටියත් එක්ක ග්ලාස් එක ගන්න ගමන් චියර්ස් කියලා ප්‍රඥාව කාගෙන්ද ඒක එන්නේ? දේව බය නැති ප්‍රඥාවක් තියෙනවා. දැන් බොරු කියන්න එපානේ. නගින්න කෙනාට කියන්න බොරු කියන්න එපා කියලා. එහෙම කියනවා නම් විතරයි. මට තේරෙනවද? මේ දේවල්? එහෙනම් අපිට සාක්ෂිකාරයෙක් විදිහට ජීවත් වෙන්න යම් කිසි දෙයක් අපිට අවශ්‍යයි. අපිට නිර්භීතව හිට ගන්න මම මේ පාපෙට අත තියන්න. මම බොන්නේ නැහැ. ඔයගොල්ලෝ බී ගන්න. මට බයි චුට්ටක් දෙන්න කොකාකෝලා ටිකක් දෙන්න කොකාකෝලා බොන්න අවශ්‍ය නැහැ. හරිද? අර මගේ hina වෙන. හරිද? මම වතුර ටිකක් බොන්නම්. ඔයගලන්ට ඉන්න පුළුවන් ද එහෙම ගිහිල්ලා තැනක? යාළුවෝ කුණු හරප කියනවා. ඔයා කියන්නේ මොකද්ද හලෝ ඔයා නිකන් සමනලෙක්නේ කියලා කියනවනේ. කොල්ලෙක් විදියට ඉන්නවකෝ. එහෙම කියනවනේ. මේවා පාසල් ඇතුලේ වෙනවා. මේවා ජොබ් එක ඇතුලේ වෙනවා. මේවා අපි කතා කරමුනේ. වෙනවද නැද්ද? කොල්ලෙක්නේ හලෝ අයිසේ. මට අර වචනේ කියන්න බෑ. ඔයගොල්ලන්ට ඇහෙන වචනේ. මම සමනලයා කියන දේ පාවිච්චි කරන්නේ. එතන සුද්ධ දෙයක් තැනක්. ඔබට තේරෙනවා ඒ වචනේ. දෙවෙනසට ස්තුති වේවා. ඔබට ප්‍රඥාව තියෙනවා. හලෙලූයා. ඉතින් ගිනි විලට යනවට වඩා සමනලෙක් වෙලා ඉන්න එක සැපයි යන්නේ. හලෙලූයා. අහගෙන ඉන්න එක එහෙම වෙන්න එපා. ඇහුවට කමක් නැහැ. නේද? සමනල් හැඟුමක්. ඉතින් යේසුස් වහන්සේ කියනවා නුඹලා බලය ලබනවා සාක්ෂිකාර වෙන්න. නංගි මල්ලි අපිට සාක්ෂිකාර විදිහට ජීවත් වෙන්න බලය ඕනේ. ආමෙන්. ඊට පස්සේ උන්වහන්සේ කියනවා ඔබ ගිහලා දැන් යාක්ෂාවෙන් ඉන්න. මම යනවා ස්වර්ගෙට. මම ගිහලා මොකටද යන්නේ? ස්ථාන පිළිවෙල කරන්න යනවා. මං ආයෙ එනවා ඔයගොල්ලෝම ගෙනියන්න. ඔයගොල්ලෝ දැන් දෙයක් තියනවා කරන්න. මම එන්නේ ඕගොල්ලෝ ටික විතරක් ගෙනියන්නේ නෙමෙයි. එතන 500ක් විතර සෙනග හිටියේ. ඕකෙන් අපි වගේ තමයි. 500කට කිව්වට මුන් 120යි ගේ ආක්ෂා කරන්නේ. නේ අපිත් එහෙමනේ. ඒ ට්‍රිප් එකක් යන්න 500ක් විතර කිව්වම 10 දෙනෙක් එනවා ට්‍රිප් එක දවසට. ඒ වගේ තමයි පල්ලියේ වැඩවලටත් එහෙමයි. නේද? ඒක මේ ගණන් ගන්න එපා. පළවෙනි සභාවෙත් ඒක තිබුණා. නේද? 500කට කියනවා 120යි ආක්ෂා කරන්න ගියේ. හැබැයි අද 400කට වඩා ඇවිල්ලා තියෙනවා. දෙවියන්වහන්සේට ස්තුති වේවා. හලෙලූයා. ආමෙන්. ඇයි මම මේ ගණන් කියන්නේ? සමහර කෙනා අපිට ඔලු ගෙඩිය ඕනේ නැහැ කියලා. හැබැයි මට ඔලු ගෙඩිය ඕන. මට ඔලු ගෙඩිය ඕනේ. මගේ සභාවක් නෙමෙයි. මම ඔලු ගෙඩි දැන් ඊළඟට මම 1000ක් මම හිතනවා. ඇයි මේ හැම ඔලු ගෙඩියක්ම දෙවියන් වහන්සේට ඕන මේ ලංකාව ගලවන්න. හලෙලූයා. මේ හැම ඔලු ගෙඩියක් උඩටම උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ගින්න එන්න ඕනේ. හලෙලූයා. ආමෙන්. ප්‍රේමවන්තයනි උන්වහන්සේ කියනවා යන්න ගිහලා යාක්ෂා කරන්න. අපි ක්‍රියා දෙවෙනි පරිච්ඡේදය දකිනවා. ඔබට දැනනවද දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා? හලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති. ශුද්ධාත්ම ප්‍රදානය තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියෝය අපි වගේ. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? තද හුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ ඔවුන් හිඳගෙන උන්නා වූ මුළු ගෙය පිරුණේය. හාලෙලූයා. මොකක්ද ආවේ? ඉහළින් එනවා තද හුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක්. තද හුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක්. ඒක මේ ඔය පල්ලෙන් ඇහෙන එක වගේ නෙමෙයි. ඊට වඩා ගේ පිරුණා. දැන් කවුද මේ හුළඟ වගේ ආවේ? කාගෙන්ද පිරුණේ ඔවුන් හිටපු තැන? කාගෙන්ද? ශුද්ධාත්මයන්න් වහන්සේගෙන්. හාලෙලූයා.
දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ අවුරුදු ගණනාවකට පස්සේ උන්වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට කරන්න උන්වහන්සේ මේ ලෝකෙට එද්දි කොහොම එනවා ඇතිද? හාලෙලූයා. උන්වහන්සේ මෙහෙම අවදන්නේ. උන්වහන්සේ අපේ තද හුළඟක් වගේ. ඔබට මං කියන දේ කොච්චර බලවත් හුළඟක්ද කියලා. ඔබ ආසයිද අහන්න? කිදිනෙක බයිබල් අරන් ආවද? හලෙලූයා. ෆෝන් එක නම් උස්සන්න එපා. ඒකට කියන්නේ බයිබලේ නෙමෙයි. උස්සන්න බලන්න. ආන්නේ දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඕ හලෙලූයා. අපේ සමහරක් අයට තියෙනවා ශුද්ධ ෆෝන් එක. holy phone. ලක්ෂ 2යි holy iPhone. hallelujah. okay, දෙවියන් වහන්සේට ස්තුති වේවා. එහෙනම් බයිබලයේ කියවන විතරක් ෆෝන් එකක් වෙනම තියාගන්න. මල් කඩන්න තව එකක් තියාගන්න. හරි. ඒ නිසා අපි මේක ඕන අපිට. ආමේන්. hallelujah. මේක print කරපු වාක්‍යයන්ෝ. ආමේන්. ඒක කියවද්දි තමයි උන්වහන්සේ අපිට revelation එක දෙන්නේ. මොකද මේක මම බල ඉඳදී මට TikTok message එන්නේ නැහැ වම් පැත්තෙන්. ඒ නිසා මට දෙවියන් වහන්සේගේ වචනේ කිසි බාධාවක් නැතුව කියවන්න පුළුවන්. ආමේන්. හalleluya. මෙතන කියන හුළඟ ගැන මම ඔබට කියන්නවා. අපි හැරෙමු උත්පත්ති පළවෙනි පරිච්ඡේදයට. උත්පත්ති පළවෙනි පරිච්ඡේදය. පළවෙනි පදය මම ඔබට කියන්නම්. පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. පොළව වනාහි පාළුව හිස්ව තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය. දැන් පටන් ගනිද්දී මේ පොළව කොහොමද තිබුණේ? පාළුව හිස්ව තිබෙනවා. ගැඹුර පිට අන්ධකාරය තියෙනවා. මේක හරියට ජේසුස් වහන්සේ නැති ජීවිත වගේ. යක්ෂයන්ට ගියපු ජීවිත වගේ. මොනවාද? පාළුයි. අන්ධකාරයෙන් පිරීලා හිස්. මේ වගේ ජීවිත අපි කොච්චර ගත කරනවද? අපි යාළුවොත් එක්ක ජොලි කරනවා, අපි අවුටින් යනවා, අපි get togethers තියනවා, අපි පික්නික් යනවා, පික්නික් ගිහිල්ලා පැනික් වෙනවා, එක ඒවා ගහලා නේද? ඒ වගේ දේවල් ගොඩක් කරනවා අපි. අපි කිව්වේ කරන අය ඉන්නවා, මම කරන්නේ අපි කිව්වට. කරන අය ගැන කතා කරමු. ඔබ ඇත්තටම ගෙදර ආවට පස්සේ සතුටින් ඉන්නේ එහෙම කරලා? නෑ. අපි ලෝකේ අපි එන්ටර්ටේන් වෙනවා. අපි හැමදේම ලෝකෙන් ලබාගෙන අපි සතුටු වෙනවා. හැබැයි ඔබගේ ඇතුළාන්තේ මගේ ඇතුළාන්තේ හිස්. වටිනකමක් නැහැ. පාළුයි. යේසුස් වහන්සේ නැති ජීවිත මේ වගේ මගේ නංගි මල්ලි. මේ පොළොවේ ඇතුලේ කිසිම දෙයක් තිබ්බේ නැහැ දෙවියන් වහන්සේට ගන්න. මේ පොළොවේ කිසිදු හැඩයක් තිබ්බේ නැහැ කියලා කියනවා. පාළුයි. කී දෙනෙක් කියනන්නේ මගේ ලෝකේ පාළුයි. මට තාම මගේ මේ ඊළාටේ හම්බුන්නේ නැහැ කියලා පිරිමි ළමයි කියන. ඊළාටේ හොයනවා මගේ බොඩි එක තාම හම්බුන්නේ නැහැ කියලා. එහෙමත් කියන්නේ ඒ පාළුයි. කී දෙනෙක් පාළුවෙන් ඉන්නවද? එහෙම කියලා මෙතෙන්ට ආපු අයගේ නම්බර්ස් ඉල්ලන් යන්න එපා. හරිද? මම වීඩියෝෙන් කිව්වට ඒක ඇත්තට කියන්නේ හොඳේ. WhatsApp group හදාගෙන ඔය අපේ චර්ච් එකට එන්න ඒව බෑ. ඔයා ඔයාගේ චර්ච් එකට ඉන්නේ නෑ යාගේ චර්ච් එකට හිටපු දෙන් හොඳේ. හරිද? ඒව බෑ. අපේ සර්විස් එකට ඇවිල්ලා බලන්න යන්න එපා. හොඳේ? හරි. මම විහිළුවෙන් පොඩි නිවේදන දෙනවා ගණන් ගන්න එපා. හැබැයි ඒව ඔළුවේ තියාගන්න. ඒව තමයි ඇත්ත. හරි නංගි මල්ලි. මේ පොළව මේ විශ්වයේ තිබිච්ච කැතම පාළු අන්ධකාරයෙන් පිරිච්ච ග්‍රහ ලෝකයක්ව තිබෙනවා. හැබැයි මම සුභාරංචියක් කියනවා. තව ටික දවසකින් අපේ දෙවියන් වහන්සේ ඒක මේ විශ්වයේ තියෙන ලස්සනම ග්‍රහ ලෝකේ බවට පත් කරන්න යනවා. හalleluya. ආමෙන්. අපි ජීවත් වෙන මේ ග්‍රහ ලෝකේ තරම් ලස්සන එකක් වෙන කොහෙවත් නැහැ. මේ මහ පොළොවේ තමයි ජේසුස් වහන්සේ ඇවිදපු මහ පොළොව. ආමෙන්. හalleluya. උන්වහන්සේ ප්ලූටෝගේ ඇවිදින්න ගියේ නැහැ. උන්වහන්සේ බ්‍රහස්පතිගේ ගියේ නැහැ. උන්වහන්සේ පොළොවට ආමේ. ආමෙන්. මේ පොළොවේ තමයි ඉතා අලංකාර මැවිල්ලක් තියෙන්නේ.
හිතන්න පළවෙනිට තිබ්බ කිසිම දෙයක් නැතුව මේ දේ කරන්න කලින් මේ මැවිල්ල කරන්න කලින් උන්වහන්සේ මොනවද කරේ කියලා අපි බලමු. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුවේහි මොනවද උනේ හැසිරමින් සිටිසේක. හාලෙලූයා හාලෙලූයා. මට ඔය හෙල්මට් එක පොඩ්ඩක් දෙන්න බලන්න. රයිට්. දැන් බෝලයක් නැති නිසා මම මේක ගන්නම් බෝලෙට. දැන් මේක හිතන්නකෝ ලෝක බෝලේ කියලා. හරිද? ලෝක බෝලේ වගේ තියෙනවා. හරි. හිතන්නකෝ දැන් මේක පාළුයි හැඩයක් නැහැ ගැඹුර පිට අන්ධකාරය. දැන් උන්වහන්සේ මේක ලෝකෙ තියෙන විශ්වයේ තියෙන සමාන විශ්වයේ තියෙන අනර්ගතම මැවිල්ල කරන්න යනවා. ඊට කලින් දෙවියන් වහන්සේගේ ආත්මය මේ පොළොව වටේම යනවා. හැම තැනකම යනවා. අස්සක් මුල්ලක් නෑර යනවා. උන්වහන්සේ කොහොමද ගියේ? දැන් පාළුවේනේ කවුරුත් නැහැ. දැන් මෙතන නැහනේ ගාබ්‍රියෙල් දේවදූතයා පස්සෙන් ආවේ කියලා. නේද? එහෙම නැහනේ. උන්වහන්සේ තනියෙන් ගියේ. තනියෙන් ඇදී හරි උන්වහන්සේට පාළුයි. උන්වහන්සේ සින්දුවක් කීකේ ෂේප් එකේ යන්නේ නැති නේ. එහෙම දෙයක් නැහැ. කොහොමද යන්නේ? කොහොමද උන්වහන්සේ යන්නේ? සක්කුට අත දාගෙන. දෙවියන් වහන්සේත් මාර වැඩක් කරන්නේ මට මාර පාළුයි. මේ මොනවද මේ කී එහෙම ගියාද? එහෙම ගියා නම් උන්වහන්සේට අවුරුදු කොච්චර යයිද අප්පා ඔගේ වටේ ඇවිදින්නේ? උන්වහන්සේ කොහොමද යන්නේ නැත්තේ? උන්වහන්සේ කොහොමද යන්නේ නැත්තේ? උන්වහන්සේ යන්නේ නැති මේ අපි බලෝ වගේ බලවත් වූ හුළඟක් වගේ ඊටාම වේගෙන්. හාලෙලූයා. ආමෙන්. එහෙමද? ඔව්. උන්වහන්සේ මුළු පොළොව වටේම සැරිසරුවා ඒ විදියට. මුළු පොළොව වටේම සැරිසරුවා ඒ විදියට. මේ පොළොව උන්වහන්සේට අලුත් මැවිල්ලක් කරන්න ප්‍රථම ආත්මික අන්ධකාරය බය වෙන විදිහේ උන්වහන්සේගේ සැරිසරීමක් දෙවියන් වහන්සේගේ ආත්මයන්ෝ මේ පොළොව මත ඉෂ්ට කරා. හල්ලෙලූයා. හල්ලෙලූයා. ඔබගේ මගේ ජීවිතේ තේමයි. උන්වහන්සේ අපේ ජීවිත අපි හිතන්න පුළුවන් ස්වාමිනේ මම හරියට ඉගෙන ගත්තේ නැහැ. මම මේ ඉස්කෝලේ ගියේ මට හරි ජොබ් එකක් නැහැ. මගේ තාත්තා මෙහෙම මගේ අම්මා මෙහෙම මට කරන්න දෙයක් නැහැ. කොච්චර අපි වද වෙනවද තරුණයෝ හැටියට. ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ අලුත් දෙයක් කරන්න කලින් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල මේ බලවන්ත දේ කරන්න යනවා. අන්න ඒ බලවත් වූ ස්වාමින් වහන්සේගේ ආත්මයන්ෝ තමයි අන්න ඒ හුළඟ වගේ එදා පෙන්තකොස්ත දවසේ කොහෙටද ආවේ? ඒගොල්ලෝ හිටපු ගෘහයට ආවේ. ආමෙන්. හාලෙලූයා. ඔබ දන්නවද පෙන්තකොස්තේ තමයි ක්‍රිස්තියානි සභාවේ උපන්දිනේ. ආමෙන්. ක්‍රිස්ටියන් චර්ච් එකේ බර්ත්ඩේ එක එදා. ඒ බර්ත්ඩේ එක ඒ උපන්දිනේ දවසේ උන්වහන්සේ මේ පොළොවට ආවේ සෙල්ලම් විදියට නෙමෙයි, සුමට විදියට නෙමෙයි. උන්වහන්සේ බලවත් විදියට ආවා. හාලෙලූයා. තද හුළඟක් ආවා. තද හුළඟක් හමද්දි කොහමද? මේ අපි හුළං පාරක් අල්ලද්දී කොළ අතු කොළ කෑලි ජරාව ඔක්කොම විසි වෙලා යනවා. ආමෙන්. ශුද්ධානන් වහන්සේ ඇවිල්ලා ඒ හුළං පාර වදිද්දී ඒ ශබ්දෙත් එක්ක එතන ඇතිවෙච්ච මොන වගේ ආත්මික විපර්යාසයක්ද කියලා බලන්න. ඒගොල්ලන්ට මොන වගේ අත්දැකීමක්ද කියලා බලන්න. නේද? මොන වගේ අත්දැකීමක්ද? මේ යටින් ඇහෙන සද්දේ වගේ නෙමෙයිනේ. ඒගොල්ලෝ දේව මහිමෙන් අභිමුඛයෙන් එතන පිරෙන්නේ නැති. ඊට පස්සේ ශුද්ධානන් වහන්සේ හැම එක්කෙනාම මොනවද කරන්නේ? ආලේප කරනවා. කියනවා ගිනි වැනි වූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුනේය. හාලෙලූයා. ගිනි වැනි දිව් බෙදී යනවා. කීයක් යනවද? අපි හිතමු 120 හිටියේ 120ක්ම යනවා.
පේදුරුට යනවා, යාකෝබ්ට යනවා, අන්ද්‍රුට යනවා, සීමොන්ට යනවා, යොහාන්ට යනවා, හැමෝටම ගිහිල්ලා ඊට පස්සේ මරියට මග්දලායි මරියට ඔය ඔතන ඉන්න හැමෝම පුංචි දරුවගේ ඉඳලා ඒ ෆ්ලේම් එක ඒ ගිනිසිලුව යනවා තම තමාට දෙවියන් වහන්සේ දුන්නා වූ ඒ ගිනිසිලුව. හාලෙලූයා. ආමේන්. ඔබ දන්නවද ඔබට ඔබේම ආවේනික ගිනි සිලුවක් දෙවියන් වහන්සේ තබා තිබේ. පංගිසුවයකට මේ බිල්ඩින් එක පෙරලන්න තරම් හාලෙලූයා කියලා ගණී කියලා අතට ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේ ගිනි සිලුවක් තබා තිබේ. හාලෙලූයා. ආමේන්. ඒ ගිනි සිලුව ඒ ගිනි දැල්ල ඔබට මට ඕනේ. ඒක ඕනේ. තෙරුණාද උන්වහන්සේ කියනවා එක්කෝ රත් වෙලා ඉන්න නේද? උෂ්ණව ඉන්න නැත්තම් සීතලව ඉන්න. ඇල්මැරිලා ඉන්න එපා. අපිට කෝපි එකක් බොන්න පුළුවන් උණුවෙන්. අපිට කෝපි එකක් බොන්න පුළුවන් අයිස් කොෆි කරලා. හැබැයි උණුවෙන් හදපු කෝපි එකක් පැය දෙකකට පස්සේ බොන්න ගියම් බෑ. දෙවියන් වහන්සේත් බ්ලැක් ගයි අපි ඇල්මැරිලා හිටියොත් දැන් ඇති ඇල්මැරිලා හිටියා. ඔබට කියන මම තරුණෙක් විදිහට ඇල්මැරිලා හිටියා ඇති. පාපේ නිසා මම ඇල්මැරිලා හිටියා ඇති. මම දැන් ඒ ගිනිස්සුලුවෙන් ඒ දෙවියන් වහන්සේගේ ආත්මයෙන් මම දැන් දැවෙන්න ඕනේ. දැන් මේ ආත්මයන් වහන්සේ ඇවිල්ලා මොකද මගේ නංගි මල්ලි කරේ? ඔවුන් සියල්ලෝ සුද්ධාත්මයෙන් පූර්ණ වුණා. උන්වහන්සේ ඔවුන් මතට ආවා. ඔවුන් බලය ලැබුවා. ශුද්ධාත්මයෙන් පූර්ණ වුණා. ඔවුන්ගේ අතුලාන්තේ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ඔවුන් මතටම බලය ලබන්න යනවා. ආමේන්. අපි හැමෝම තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගය. හාලෙලූයා. ආමේන්. එතකොට මේ මාලිගය එළියෙන් දැල්වෙද්දි තමයි බය නැතුව ජේසුස් වහන්සේ වෙනුවෙන් හිට ගන්න පුළුවන්. ඕනම කඩුවක් ඉස්සරහා, ඕනම තුවක්කුවක් ඉස්සරහා, ඕනම අභියෝගයක් ඉස්සරහා. හාලෙලූයා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔවුන් ආත්මයන් වහන්සේ උන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂා වලින් කතා කරන්න පටන් ගත්තෝය. හාලෙලූයා. ආමේන්. ආමේන්. අන්‍ය භාෂාව උන්වහන්සේ දීපු දීමනාවක්. ඊට පස්සේ දැන් මෙතන පුදුමාකාර දෙයක් වෙලා තියෙනවා. දැන් ආත්මයන් වහන්සේ ඇවිල්ලා බලයෙන් පිරීලා ශුද්ධාත්මයෙන් පූර්ණ වෙලා එතන අභිමුඛයේ දෙවියන් වහන්සේගේ මහිමය වැඩ කරනවා. කට්ටිය අන්‍ය භාෂාවෙන් යාක්ෂා කරනවා. දිවැසි වාක් එනවා, දර්ශන එනවා. කට්ටිය එහෙට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා. කට්ටිය තැන් තැන් වල වැටිලා දරා ගන්න බැරුව උන්වහන්සේගේ අභිමුඛය ඒ බලය යුදේ සෙනග ඇවිල්ලා තිනවා පෙන්තකොස්ත මංගල්‍යය සමරන්න. මේගොල්ලන්ට මේක නිකන් මැජික් එකක් වගේ. මේ මිනිස්සු උදේ පාන්දර බීලා පිස්සෝ කට්ටිය මොකද්ද මේ කරන්නේ? සමහර සභා අන්‍ය භාෂා පිළිගන්නේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ පිළිගන්නේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ ඇත්ත. අන්‍ය භාෂාවත් ඇත්ත. ජේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේ අදහන අය අන්‍ය භාෂා කතා කරනවා කියලා. ඒක සුභාරංචි හසුන අපි දකිනවා. කොහොමද කියන්නේ? එතකොට කොහොමද කියන්නේ නේද? අන්‍ය භාෂාව කතා කරන එක වැරදි. හැබැයි ඒක බොරු ෂෝ එකට පේන්න කතා කරන එක තමයි වැරදි. දීමනා අර පෙන්නන එක තමයි ඒක වැරදි. දීමනා ඔබට දෙන්න යනවා. ඒ දීමනා ඔබට දෙන මොනවද? ටූල්ස්, ආයුධ. මොකටද? දේව රාජ්‍ය ගොඩනගන්න. හල්ලෙලූයා. ආමේන්. හල්ලෙලූයා. ඉතින් මගේ නංගි මාළේ ඊට පස්සේ පේතුරුස් නැගිටලා දේශනාවක් කරනවා. මෙන්න දීවරෙක්. පේතුරුට එතකොට තියොලොජි බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බේ නෑනේ. අවුරුදු 3ක යේසුස් වහන්සේත් එක්ක හිටියා. හැබැයි පේතුරු ඩිග්‍රී එක ගන්න කලින් ජේසුස් වහන්සේ ගියා. අවුරුදු 4ක්වත් අඩුම ඉන්න එපා නේද? 3මාරෙන් උන්වහන්සේ ගියා සාතිකේ දෙන්න නැතුව. නේද? එයාගේ හිතේ සාතිකයක් තිබ්බේ නැහැ. මෙන්න උදේශනා කරනවා. මීට දවස් 50කට කලින් මම මේ මනුෂ්‍යව දන්නේ.
මේ මනුෂ්‍යට ශාප වෙන්න ඕන කියලා තුන් පාරක් කියපු පේදුරු දැන් ඒ මනුෂ්‍යයා ගැන සාක්ෂි දරනවා. හාලෙලූයා. ආමේන්. ඔබට තේරෙනවද වෙනස? දවස් 50කට කලින් බලය තිබ්බේ නැහැ. ඔව් බය වෙලා, ඔව් කැළඹිලා කියන මම මෙයාව දන්නේ නැහැ. අපෝ මම මෙයාව දන්නේවම නැහැ. මෙයාට ශාප වේවා. බලය ආවට පස්සේ ඔහු දේශනා කරනවා ඒ මනුෂ්‍ය ජේසුස් වහන්සේ ගැන. හාලෙලූයා. ඔහු කියනවා මේ වඩාහි අනාගත වක්තෘ යෝවෙල් කරනකොට කියන ලද කාරණය කෙසේද? අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දුවරුද අනාගත වාක්‍ය කියන්නෝය. නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත. එසේය ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරවන්නෙමි. ඔව්හු අනාගත වාක්‍ය කියන්නෝය. හාලෙලූයා. මේ කියන්නේ යෝවෙල් දෙවෙනි පරිච්ඡේදයේ 28 29 නංගි මල්ලි. යෝවෙල් කර්ණ කොටගෙන දෙවියන් වහන්සේ මේ දේ කියන අන්තිම දවස්වලදී අපි ඉන්නේ අන්තිම දවස්වල. අන්තිම කාලේ අන්තිම දවස්වල අපි ඉන්නේ. දෙවියන් වහන්සේ කියන මගේ ආත්මය සෑම මාංශයක් මත වගුරවනවා. හාලෙලූයා. එතකොට අන්තිම දවස් පටන් ගත්තේ මීට අවුරුදු 2026කට 23කට විතර උඩදී නේද? අන්තිම දවස් පටන් ගත්තේ ඊට අවුරුදු අවම 2000කට කලින්. හැම මාංශයක් මත ආවයදා දෙවියන්වහන්සේගේ ආත්මය. ඒ ආත්මය ආවම මොකද වෙන්නේ? ඔබ මා සමගද? හාලෙලූයා. ඔබ මා සමග නම් වේව් කරන්. හාලෙලූයා. ආමෙන් ආමෙන්. දෙවියන්වහන්සේට ස්තුති වේවා. තමන්ගේ අපේ දූවරු අපගේ පුතුන් මොනවද කරන්න යන්නේ? දිවැසි වාක්‍ය කියනවා. අනාගත පණිවිඩ කියනවා. දිවැසි වාක්‍ය මොනවද කියන්න යන්නේ? ඔබගේ බැංකු ගිණුමට ඔන්න ලක්ෂයක් එනවා. තාත්තේ අම්මේ ඔන්න වොෂින් මැෂින් එක හදනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒවද කියන්නේ? ඒව තමයි මේ ලෝකේ දිවැසි වාක්‍ය කියලා මිනිස්සු දැනගෙන ඉන්නේ. ඒව දිවැසි වාක්‍ය නෙමෙයි. ඒව සමනල වාක්‍ය නේද? සමනල වාක්‍ය. දිවැසි වාක්‍ය අනාගත වක්තෘ කෙනෙක් දිවැසිවරයෙක් ආවේ වොෂින් මැෂින් හදන්න නෙමෙයි, අපේ ආත්මය හදන්න දෙවෙනවා සෙව්වේ. ආමෙන්. හලෙලූයා. අපි පාපයට යද්දී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔන්න දේ වැරදි. චුදාමන් වහන්සේ කියනවා හැරිලා එන්න. අපේ දෙමව්පියන්ට මං කියන්නේ මම තාත්තා කෙනෙක්. අපේ දරුවෝ දිවැසි වාක්‍ය කියනවා. කියනව නේද? මං කියන එක උදාහරණයක්. අම්මලගෙන් ගිහිල්ලා අහන්න. ඔන්න ගෙදරට එනවා ඉංගල මිනිස්සෙක්. සිගමන් යදින්. නෝනා දරුවට කියනවා කෑ ගන්න එපා. ගෙදර නැහැ කියලා. දරුවෝ කියනවා ඇයි ඔයගොල්ලෝ එහෙම කරන්නේ? හොඳ නෑ නේ. යාට දෙන්න එපා. දිවිනාසි කියලා තියනව නේද? එහෙම කියනවා. උඹ කට පියාගෙන ඉරපන් පඬිතය වෙන්න නැතුව. කට වහගෙන ඉරපන් යනකම්. එහෙම කියනවා. දරුවා අපිට කියනවා එහෙම හොඳ නෑනේ අම්මේ, එහෙම හොඳ නෑනේ තාත්තේ. අපි ඒ කතා කරන්නේ දෙවියන් වහන්සේව දන්නවද? ඒක තමයි දිවැසි වාක්‍ය. දිවැසි වාක්‍ය කියලා කියන්නේ දේව වචනයට. දේව වචනෙන් අල්ලලා කියනවා නම් බොරු කියන්න එපා කියලා. ඒක දිවැසි වාක්‍ය. දේව වචනෙන් අරගෙන කියනවා නම් ඉල්ලනයිට දෙන්න කියලා. ඒක දිවැසි වාක්‍යයක්. අපිට තේරෙනවද ඒක? අපේ දරුවෝ ඒ දේ වෙන්න ඕනේ. කවදාද ඔබ විවාහ වෙනවා? දැන්ට විවාහ වෙලා ඉන්න අය අතුසන්. තරුණයන්ගෙන් මම බැලුවේ. ඒක වෙනම ප්‍රශ්නයක් වෙනවා එතකොට. හරි. විවාහ වෙච්ච තරුණයෙක් තුන අපි වගේ කට්ටියට මං එන්න කිව්වා 12 ඉඳලා 40 දැන් මේකයි. හලෙලූයා. ආමෙන්. හලෙලූයා කරේ කියන්න අපිට පොඩ්ඩක්. ස්තුති කරන දෙවියන්වහන්සේට අපිවත් එහෙම තියලා තියෙන එකට. ඔබ
ඔබ කවදා හරි විවාහ වෙන්න යනවා නංගි මල්ලි. ඔබ විවාහ වෙන්න ඕනේ. ෆැමිලි කවුන්සලින් විවාහ මේ දේවල් නෙමේ, උපදේශන නෙමේ. දෙවියන් වහන්සේට ආදරය කරන කෙනෙක් එක්ක. ආමෙන්. අනේ පාස්ටර් මම එයාව බැඳලා එයා එනවා කිව්වා. මං කිව්වා එයාට අපේ පල්ලියට ඇවිත් බලන්න කියලා. එහෙමද හොඳයි. හැබැයි එයා කිව්වා ඒගොල්ලන්ගේ එකටත් ඇවිත් බලන්න කියලා. එතකොට එයා මෙහෙටත් එනවා ළමයි දෙන්නෙක් හම්බුනොත් එකෙක් පල්ලියේ එකෙක් එහෙම කරන්න එපා ප්ලීස්. එහෙම කරන්න එපා. මොකද දන්නවද? ගැලවීම ලැබපු කෙනාගේ තමයි මැරිච් ආත්මේ නැගිටින්නේ. නැවත ඉපදෙනවා කියලා කියන්නේ ඔය මිනිස්සු දන්නේ නැතුව born again කියලා කියන්නේ. born again කියන්නේ ඉංග්‍රීසි වචනේ. අපි සිංහලෙන් කතා කරමු නැවත ඉපදෙන්න ඕනේ. මොකද්ද? පාපය නිසා මැරිච්ච ආත්මය නැවත ඉපදෙන්න යේසුස් වහන්සේගේ පූජාව අපි පිළි අරගෙන සුද්ධාත්මයන් වහන්සේ තමයි අපි නැවත නැගිටවන්නේ. ඕකට තමයි නැවත නැගිටීම කියන්නේ, වෙන දෙයක් නෙමෙයි. එතකොට ඔබ නැවත නැගිට කෙනෙක් විදිහට ආත්මේ මැරිච්ච කෙනෙක් එක්ක පවුල් කරන්න පුළුවන්ද ඔබට? ඒක ඔබට බාරයි. දැන් අපි යමු ආයි මෙතෙන්ට. හරිද? ඒක හිත හිත යන්න අතරෑ නින්ද යන්නේ නැහැ බොහෝ දෙනාට. මම ආවේ කලබල යන්න, කලතන්නාවේ. හලෙලූයා. මණ්ඩි වෙලා ඉන්නේ අපි, ගුලි වෙලා ඉන්නේ. දෙවියන් වහන්සේට ඕන ඕගොල්ලන්ව ගින්නෙන් අවුලවලා ගන්න. හලෙලූයා. හලෙලූයා කියමු. හලෙලූයා. ඉතින් නංගි මල්ලි අපේ පුතාලා දුවලා හැම වෙලේ ඔයගොල්ලෝ බැඳපු දවසක ඔයගොල්ලන්ගේ ළමයිට යාක්ෂා කරන ඔලොට අත තියලා ස්වාමීනි ඔවුන් දිවසි වාක්‍ය කියන්න ඕනේ. හලෙලූයා. ඊට පස්සේ වැඩිමහල්ලෝ ස්වප්න දකිනවා. දේශනාව වෙලාවේදී දකින ස්වප්න නෙමේ. ඒ දේශනාව වෙලාවේ දේශනාව බෝරින් නිසා දකින ස්වප්න ඒව නෙමේ. දෙවියන් වහන්සේ දෙන සිහින. හලෙලූයා. තරුණයන්ට මොනවද කියන්නේ? තරුණයෝ දර්ශන දකිනවා. You're going to see visions, not televisions, not YouTube visions, not TikTok visions. ඔගොය බලන්න කමක් නෑ. මාත් දැන් ඔන්න TikTok කියනවා. මම TikTok ආසම නෑ. මං ගිය මාසේ දාගත්තා මේ ඕගොල්ලන්ට මේ පණිවිඩ දෙන්න ඕනේ නිසා. මගේ TikTok එකේ තියෙන්නේ මේකේ ඒවා විතරයි. මං බීපු ඒවා කාපු ඒ කියන්නේ මම වතුර එකක් බීපු ඒවා ඒවා ෆොටෝ කරලා දාන්න බය වෙන්නේ. බය වෙන්න එපා. හරිද? ඒවත් කියන්න. මොකද තාක්ෂණය කියන දේ අපේ නිකන් බද්ධ වෙලා තියෙන්නේ දැන්. නේද? ෆෝන් එක බද්ධ වෙලා ටොයිලට් යන්නෙත් නෑ ෆෝන් එක නැත්තම්. ඒ නිසා ප්‍රශ්නයක් නෑ, කමන්නේ. ඒක යූස් කරන්න. හැබැයි දෙවියන් වහන්සේගේ දර්ශනය ඔබ දකින්න ඕනේ. ආමෙන්. ළඟින් එක්කනට කියන්න, දෙපැත්තෙන් කියන්න. දෙවියන් වහන්සේගේ දර්ශනය ඔබ දකින්න ඕනේ කියලා අතල්ලලා කියන්න. හලෙලූයා. කියන්නම් වාරේ නෙමෙයි, ඇත්තටම කියන්න. ඔය ඇත්තටම මේක දකින්න ඕනේ කියලා. හලෙලූයා. ඇයි දෙවියන් වහන්සේ මේ දේ දුන්නේ? මෙවැනි සබාවක් තමයි උන්වහන්සේ කිව්වේ මා සබාව කියලා. මගේ සබාව කියලා කිව්වේ ආත්මයෙන් පිරුණු සුද්ධාත්මයෙන් පූර්ණ වෙච්ච පුංචි දරුවගේ ඉඳලා වැඩිමහල්ලා දක්වා ආත්මයන් වහන්සේ විසින් ගෙන යන සබාව. හලෙලූයා. ආමෙන්. හලෙලූයා. අපිට පුළුවන් ආත්මය මරාගෙන වැඩ කරන්න. අපිට පුළුවන් සුද්ධාත්මයන් වහන්සේ ඔයා පැත්තකට වෙන්න අපි වැඩේ කරන්නම් කියලා කරන්න. එහෙම කරනවා ගොඩක් වෙලා. හැබැයි එතන කිසිදු අන්දමේ වර්ධනයක් බලයක් උන්වහන්සේට අවශ්‍ය කරන්නා වූ ප්‍රතිඵලයක් නැහැ. ඒක ආයතනයක් විතරයි. හැබැයි සුද්ධාත්මයන් වහන්සේ ආවට පස්සේ උන්වහන්සේ බලයෙන් උන්වහන්සේ වර්ධනය කරනවා. ගුණාත්මකවද උන්වහන්සේ වර්ධනය කරනවා. හලෙලූයා. ඉන් පස්සේ මේ දේශනාවට පස්සේ මේ දේශනාවේ සුභාරංචි කියන්නේ ඊට පස්සේ යේසුස් වහන්සේ මැරුණා නැවත නැගිට්ටා කියලා. මේ දේශනාව ඔව් කොහොමද කියන්නේ? කිසි මයික් එකක් නැතුව. නේද? 10,000ක් 20,000ක් විතර සෙනගින් නැතිද? හැමෝටම ඇහෙන්න කියනවා. හැබැයි 3,000ක් ඒකට ප්‍රතිචාර දක්වනවා. 3,000කට සුද්ධාත්මයන් වහන්සේ කියලා අයිනවා.
ඒ 3000 ඇවිල්ලා කියනවා සහෝදරවරුනි අපි මොනවද කරන්න ඕනේ? ඔන්න අෂරින් ටීම් එක දැන් ඉන්නවා ප්‍රේස් ගෝඩ් 120ක් 3000කට. ආමේන්. හලෙලූයා. එක දේශනයයි අෂර්ස්ලා 120යි සභාවේ සමාජික කාඩ් එදා 3000යි. හලෙලූයා. ආමේන්. අපි අත්පුරුෂන්නා දෙතම සුදාත්මයන් වහන්සේ. ස්වාමින්ට මහිමේ. පෙදුරු දෙවෙනි දේශනාව කරනවා. දෙවෙනි දේශනාවෙන් ඔන්න තව 5000ක්. දැන් අපිත් හිටියා ඔය ලියන දෙන්නෙක් ඉන්නවා. දැන් එහෙත් ලියන දෙන්නෙක් හිටියා නම් සමාජික කාඩ් එහෙම ගැවුණා. ඒවිල අනේ අපොස්තුලු පෙදුරු අපිට තව 10 දෙනෙක්වත් දෙන්න. ඔයා මේ දේශනා කරනවා 10 ගැලෙ මේ මොනවාද? මේ 3ක් ගැලවුණා දැන් 5000ක්. තව ඉස්සරහට කොහොම ගැලවෙයිද දන්නේ නැහැ. අපිට මෙහෙම ලියන්න බෑ. අපේ අත ගැලවිලා යයි. එහෙම තිබ්බනම් මයිත රෙජිස්ට්‍රේෂන් තිබ්බනම් ඉදා. දෙවියන් වහන්සේට කරන්න බැරි දේවල් නැහැ. හලෙලූයා. ආමේන්. ඊට පස්සේ මේ සෙනග ඔවුන්ට අද අපිට ඉඩ මදි වුණා වගේ උන්ට එහෙම තැනක් තිබ්බේ නැහැ. උන්ට බිල්ඩින් එකක් තිබ්බේ නැහැ. ඔවුන් රැස් වුණා තැන් වල රැස් වුණා. දැන් 8120ක්. ඔවුන්ගේ ප්‍රේමය දැකලා දෙවියන් වහන්සේ දවස් පතා සෙනග සභාවට එකතු කරා. අද අපේ ප්‍රේමය දැකලා දවස් පතා සෙනග පල්ලි වලින් යනවා. නැද්ද? අද සමහර පල්ලිවල කෝ තරුණයෝ අද යුරෝපේ පල්ලිවල තරුණයෝ නෑ වැහිලා. අපි ආසයිද අපගේ දේශයටත් එහෙම වෙන්න අපගේ සභාවට නෑ. දෙවියන් වහන්සේ කොහෙත් මාස නැති නිසායි අද 400ක් සෙනග වාඩි වෙලා ඉන්නේ තරුණයෝ. හලෙලූයා. ආමේන්. දෙවියන් වහන්සේට මහිමය වේවා. දෙවියන් වහන්සේට මහිමය වේවා. එතකොට අපි නැගිටලා මේ දේශය ගලවන්න ඕනේ. මේ දේශය ගලවනවා කියනම ගිනි බිලට යන මනුෂ්‍යව ස්වර්ගයට අරගෙන යන්නේ. ආමේන්. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකෙට මොනවද ඕන? අපේ දේශයට මොනවද ඕනේ? මොනවද ඕනේ? අපේ දේශයට ඕන ජේසුස් වහන්සේව. ආමේන්. ජේසුස් වහන්සේ කොහොමද අපි දෙන්න යන්නේ? සුභාරංචිය කියලා. එහෙම වෙන්න නම් අපිට බලය ඕනේ. ඒ බලය තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න. ආමේන්. හලෙලූයා. ඒ ගින්න අවුලවන්න ස්වාමින් වහන්සේ මාසෙකට පාරක් මේ දේ කරන්න කිව්වේ. හලෙලූයා. අපි පවර් හවුස් එකක්. අපි එකතු වෙලා ගින්නෙන් පිරෙනවා. අපි යනවා අපේ සභාවට වැඩ කරනවා. සුභාරංචිය කියනවා. ආයෙත් අපි එකතු වෙනවා. අලුත් කයත් එක්ක එකතු වෙනවා. අපි ගින්නෙන් පිරෙනවා. ආයෙ යනවා ගින්න අරගෙන. හරියට කවුරු වගේ දන්නවද? ජේසුස් වහන්සේ ඇවිල්ලා කියනවා මම ආවේ මේ පොළොවට ගිනි තියන්න. ගිනිරන්න. ඒක වැඩි වශයෙන් වෙනවා නම් මං කොච්චර කැමතිද? හාලෙලූයා. ඒ ගින්න උන්වහන්සේ යවුවා. ඔබ දන්නවා සැම්සන් කිවල්ලුන් අරගෙන 300ක් දෙන්න නැටි බැන්දා. දෙන්න නැටි බැන්දා. හලෙලූයා. දෙන්න නැටි බැන්දලා ඔය දෙන්න ඉන්නකෝ. එන්න. නැටි බඳින්න යන්නේ මන් දැන්. හලෙලූයා. දෙන්න මල්ලකට උන්වහන්සේ කිව්වේ දෙදෙනෙක් හෝ තිදෙනෙක් මාගේ නාමයෙන් රැස් වෙන. මෙන්න දෙදෙනා. දැන් මේගොල්ලෝ හිවල්ලු නෙමෙයි. අපි නිකන් බලමු. හලෙලූයා. නැටි දෙක ගැට ගහලා දැන් එක නැට්ට පොඩි ඉන්නේ. නැටි දෙක ගැට ගැහුවාම හොඳට ගිනි තියන්න පුළුවන්. නැටි දෙක ගැට ගහලා ගිනි තිබ්බා. දැන් එක හිවලෙක්ට කිව්වොත් උඹ මෙහෙට ඵලයන් කියලා එයා ඕන තැනක යනවා. දැන් හිවල්ලු දෙන්නටම එක විදිහට ගින්න දැනෙනවා. හලෙලූයා. ඔබට තේරෙනවද? දෙන්නේ යවනවා. ගිහිල්ලා මල්ලි ගිනි තියන්න. දෙන්න අත් දෙක අල්ලගෙන යන්න හැම තැනටම ගිහිල්ලා යන්න බලන්න. දැන් පිලිස්ති වරුන්ගේ දේශයට ගිහිල්ලා හැම තැනම ගිනි තියෙනවා. හලෙලූයා. එක තැනක් නෙමෙයි. නැට්ට ගිනි ගත්තාම ඔහොම ඉන්න බෑ. හලෙලූයා. ආමේන්. හලෙලූයා. හරි. දැන් ඒ වගේ
ඒ වගේ හරි දැන් ගිනි තිබ්බ ඇති. thank you අපි වාඩිමු. ඒ වගේ යේසුස් වහන්සේ වැඩක් කරා. උන්වහන්සේ 70 දෙනෙක් අරගෙන දෙන්න කණ්ඩායම් ගත කරලා ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවය දීලා උන්වහන්සේ යවනවා ගම් නියම් ගම් වලට ගිලා ගිනි තියලා එන්න. යක්ෂගේ බලකොටු කඩලා එන්න, රෝගීන් සුවපත් කරලා එන්න, යක්ෂාත්ම දුරු කරලා එන්න, සුභාරංචිය කියලා එන්න, දේව රාජ්‍ය ළඟයි පසුතැවිලි වෙන්න කියලා එන්න. හලෙලූයා. ඔවුන් ගිනි තියලා ආවා. ඔවුන් ඇවිල්ලා රිපෝට් කරනවා ස්වාමිනී වන්ඩර්ෆුල්. ඔබගේ නාමය කියද්දී යක්කු දුවනවා ස්වාමිනී. හලෙලූයා. උන්වහන්සේ කැමති මෙතන ඉන්න අපිට මිනිස්සු කැයි බනම් මහා සිවලෙක් වගේ. ආමේන්. දෙවියන් වහන්සේ මගේ නැට්ටට ගිනි තියලා මාව යවන්න යනවා. යක්ෂයාගේ බලකොටු ගිනි තියලා එන්න. හලෙලූයා. ආමේන්. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේට ඕනේ දේ. දෙවියන් වහන්සේට ඕනේ දේ. දෙවියන් වහන්සේට ඕනේ දේ. දේව රාජ්‍ය කියන්නේ බිල්ඩින් එකක් ඇතුලේ තියෙන දෙයක් නෙමෙයි. දේව රාජ්‍ය බිල්ඩින් එක එළියේ තියෙන්නේ. දේව රාජ්‍ය තියෙන්නේ මේ කොරළවැල්ල පාරේ. දේව රාජ්‍ය තියෙන්නේ මොරටුව හන්දියේ. දේව රාජ්‍ය තියෙන්නේ රත්මලානේ. දේව රාජ්‍ය තියෙන්නේ ගාල්ලෙන් 60ක් විතර ඇවිල්ලා දෙනවා ගාල්ලේ. දේව රාජ්‍ය තියෙන්නේ මීගොඩින් ඇවිල්ලා තිනවා මීගොඩ. දේව රාජ්‍ය තියෙන්නේ ලංකාවේ. දේව රාජ්‍ය තියෙන්නේ ලෝකේ. ඒකයි උන්වහන්සේ කියන්නේ ජෙරුසලමෙන් පටන් අරන් ලෝකෙට යන්න. ආමේන්. බොහෝ දෙනාගේ ජෙරුසලම මොරටුව. ඔබ යුදයට දෙවියන් වහන්සේ යවන්න. ඔබ සමාරියට යවන්න යන ඔබ නොදන්නම පැතිවලට ඔබ ලෝකෙ වටේ උන්වහන්සේ යවනවා. හැබැයි අපි පුංචි දෙයට විශ්වාසවන්ත වෙන්න ඕනේ. හලෙලූයා. ඔබ ගිනි පත්තු වුණාට පස්සේ නංගි මල්ලි අපි දැන් ගිනි පත්තු කරගන්න යමු. ඔබ ගිනි පත්තු වුණාම දෙවියන් වහන්සේට ඔබ ගිනිමය භාජනයක්. හලෙලූයා. හලෙලූයා. ශුද්ධාත්ම ගින්න කී දෙනෙක්ට අවශ්‍යද අද? කී දෙනෙක්ගේ බලය අරගෙන යන්න ඕනද? ආමේන්. අනේ භාෂාව ඕන, දීමනාව ඕන. එතකොට අපිට එන ප්‍රශ්නේ මොකද දන්නවද? අනේ මම සුද්ධ නැහනේ. මම පව්කාරයෙක්නේ. ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුතියි. අපි නිසා තමයි ජේසුස් වහන්සේ ඇවිල්ලා මැරුණේ. අපි 100% ශුද්ධ නිසා නෙමෙයි ශුද්ධාත්මයන් වහන්සේ අපි තුලට එන්නේ. අපේ ශුද්ධත්වයට ගෙන යන්න. ආමේන්. ආමේන්. හැබැයි එකම කොන්දේසිය එකම දේ තමයි යේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වෙන එක. එකම සුදුසුකම මේ බලය ලබන්න ජේසුස් වහන්සේගේ ලේන් පවිත්‍ර වෙන එක. ආමේන්. හලෙලූයා. අපි නැගිටිමුද? අපි කණ්ඩායමෙමු. අශරින් ටීම් එකට මම ඉතාම ආදරෙන් ඉල්ලනවා ඉස්සරහට තියෙන පුටු පේලි දෙකේ ඒ පුටු ටික අපි පිටිපස්සට දාමු. අපි ඉදිරියට පැමිණෙන ඉඩ ලබා ගමු.